ඊළඟට මේ ඡන්ද සලකුණු වෙනස් කරන මැතිවරණ වංචාව හඳුනා ගන්න පුළුවන් තවත් අවස්ථාවක් තමයි 2024-2025 අවුරුදු වල පවත්වපු ජාතික මැතිවරණවලදී 2019 දෙසැම්බර් ඉඳලා 2022 අප්‍රේල් දක්වා රටේ විධායක බලය මෙහෙයවපු ඒ රෙජිමය නියෝජනය කරන පක්ෂ සන්ධානයේ 2024-2025 අවුරුදු වල ජාතික මැතිවරණ ප්‍රතිඵල වාර්තාවල ඡන්ද සංඛ්‍යාව සහ සමාජීයව ඒ පක්ෂ සන්ධානයට ලැබෙනව නම් ලැබෙන ඒ ඡන්ද සංඛ්‍යාව අනුව මැතිවරණ ප්‍රතිඵල වාර්තාවල සහ සමාජීය තත්ත්ව අනුව ඒ පක්ෂ සන්ධානයට මැතිවරණවලදී ලැබිය හැකි ඡන්ද සංඛ්‍යාවේ විචලනය. ඒ වගේම මේ තත්ත්වයන් එක්කම ජාතික මැතිවරණවලදී ඡන්ද සලකුණු වෙනස් කරලා මේ පාර්ශව දෙක විසින් ඒ කියන්නේ ඒකාබද්ධ ප්‍රහාර සිද්ධ කරන ඒ ප්‍රහාරක රටවල සමාජිකයන් සහ ඒ සමාජිකයන් සිදු කරන ප්‍රහාරවලට සහයෝගය දක්වන ලංකාවේ ඒ දේශපාලනික රෙජිමේ සමාජිකයන් විසින් ජාතික මැතිවරණවල ඡන්ද සලකුණු වෙනස් කිරීම හරහා ලංකාවේ සමාජීයව ආර්ථිකව සහ දේශපාලනිකව ඒ අංශවලට සිදු කරන බලපෑමත් ඒ එක්කම පැහැදිලි කරගන්න ඕනි. 2024ට කලින් ආසන්නතම ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ 2019 වර්ෂයේදී. ඒ 2019 ජනාධිපතිවරණයේදී ලංකාව තුළ ඒ දක්වා ත්‍රස්තවාදී කණ්ඩායම් හරහා ත්‍රස්තවාදී ක්‍රියා සිදු කරන්න හැකියාව නොතිබුණ ලංකාවේ අනෙක් ජන කොටස හරහාත් ත්‍රස්තවාදී ක්‍රියා සිදු කළා ඒ මතින් ත්‍රස්තවාදයට එරෙහිව පෙනී ඉන්නවා කියන තත්ත්වය හරහා ඡන්ද පදනම හදාගෙන ඒ 2019 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් මේ ප්‍රහාරක රටවල් හරහා ඒ 2019 අවුරුද්දේ ඒ මුල් කාර්තුවේ එක දිනයකදී ස්ථාන කිහිපයකදී රටේම ආරක්ෂාව අභියෝගයට ලක් කළා සිදුවීම් කිහිපයක් ඇති කළා. ඒ ඇති කරපු තත්ත්වයේ ප්‍රතිඵල විදියට ලංකාවේ බහුතර ජනතාව හිතාගෙන ඉන්න ඒ ජන මතය වෙන ඒ දේශපාලනික රෙජිමේ අය ලංකාව ආරක්ෂා කරනවා කියන ඒ මතය සමාජය තුළ ඇති වෙලා 2019 ජනාධිපතිවරණය ඒ රෙජිමේ අය පළවෙනි තැනට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන ජයග්‍රහණය කළා. 2019 ඡන්ද ප්‍රතිඵලවලදී ජනාධිපතිවරණය පවත්වන කලින් රටේ බහුතර ජනමතය සහ ඡන්ද ප්‍රතිඵල අනුව රටේ බහුතර ජනතාවගේ ඡන්ද සංඛ්‍යාවක් හිමි වුණ පක්ෂ සන්ධානයේ විදියට ඒ පක්ෂ සන්ධානය තේරීපත් වෙලා තිබුණා. 2019 ජනාධිපතිවරණයේදී සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද සලකුණු වෙනස් කරන මැතිවරණ වංචාව හරහා ඡන්ද වැඩි කිරීම විතරයි සිදු කරලා තිබුණේ. ඒ වගේම ඒ ඡන්ද සංඛ්‍යාව වැඩි කිරීම 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ 3/2ක බලය ලබා ගන්න පුළුවන් වෙන විදියට තමයි ඡන්ද සංඛ්‍යාව වැඩි කරලා තිබුණේ. 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේදී ඒ රෙජිමේ අය හිතාමතාම රටේ ආර්ථිකය කඩාවැටීමකට ලක් කළා. නමුත් එවකට ධූරයේ හිටපු ඒ ජනාධිපති ඒ ආර්ථික කඩාවැටීම ඒ රෙජිමෙන් පිටත අය සිදු කරපු බාහිර කුමන්ත්‍රණයක් විදියට තමයි අර්ථ දක්වන්නේ හඳුන්වන්නේ. නමුත් ඒ 2021-2022 අවුරුදු වල සිද්ධ වුණ ඒ ආර්ථික කඩාවැටීම ඒ රෙජිමෙන් පිටත බාහිර අය සිද්ධ කරපු බාහිර කුමන්ත්‍රණයක් නෙමෙයි. ඒ රෙජිමේ එවකට ධූරයේ හිටපු මේ ප්‍රහාරක රටක පුරවැසිභාවය තියෙන මුදල් ඇමති සහ ඔහුගේ උපදෙස් මත ඒ රෙජිමේ අය විසින් සිද්ධ කරපු ආර්ථික කඩාවැටීමක් තමයි
ඒ 2020 2022 අවුරුදු වල ඇති වුණේ. ඒ නිසා 2021 2022 අවුරුදු වල ඔය ඇති වුණ ඒ ආර්ථික කඩාවැටීම, ඒ ආර්ථික අර්බුදය කියන්නේ ඒ රෙජිමේ අය විසින් ඇති කරපු ඒ රෙජිමේ අභ්‍යන්තර කුමන්ත්‍රණයක් මිසක බාහිර පාර්ශවයක් සැලසුම් කළා ක්‍රියාත්මක කරපු ක්‍රියාවලියක්වත් කුමන්ත්‍රණයක්වත් නෙමෙයි. ඒ රෙජිමේ 2005 ඉඳලා 2015 දක්වා සිවිල් යුද්ධයක් පැවතුන කාල සීමාවෙදිත් රටේ ආර්ථික අර්බුදයක් ඇති වෙන්න අවස්ථාව නොදී රටේ ආර්ථිකය කළමනාකරණය කරපු අය. ඒ හින්දා ඒ අයට අනිත් ආණ්ඩුවලට සාපේක්ෂව ඉහළ පළපුරුද්දක් තියෙනවා රටේ ආර්ථිකය කළමනාකරණය සම්බන්ධව. එහෙම තත්ත්වයකදී 2021 2022 ආර්ථික අර්බුදය කියන්නේ බොහොම පහසුවෙන් කළමනාකරණය කරන්න පුළුවන්. ඒ අයට ඒ පළපුරුද්ද තියෙන ආර්ථික අර්බුදයක්. නමුත් ඒ අවුරුදු වලදී සාමාන්‍ය සිවිල් ජනතාවගේ එදිනෙදා ගෘහස්ත වැඩවලට ඒ වගේම කර්මාන්ත ශාලාවලට බලපාන විදියට පැය 20කට ආසන්න කාලයක් විදුලි බලය අත්හිටුවීම, ඒ වගේම ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් ඇති කිරීම වගේ මහජනතාවට දැනෙන පීඩාකාරී තත්ත්වයන් ඇති කිරීම හරහා ඒ ආර්ථික අර්බුදය උපරිම තත්ත්වයකට ඒ අය රැගෙන ආවා. ඒ වගේ තත්ත්ව හරහා මිනිසුන්ට උපරිමයෙන්ම දැනෙන තත්ත්වයට ඒ ආර්ථිකය උච්චතම අවස්ථාවකට ඒ අය විසින් රැගෙන ආවා. ඒ ආර්ථික අර්බුදය ඇති කිරීමේ අවස්ථාව සහ ඒ ආර්ථික අර්බුදය ඇති කිරීමේ අරමුණ උනේ ලංකාවේ ඒ රෙජිමේ අය මේ ප්‍රහාරක රටවල උපදෙස් මත ඒ විදිහේ ආර්ථික අර්බුදයක් හිතාමතා සැලසුම් සහගතව ඇති කළා. ඒගොල්ලන් සිද්ධ කරන්න ගියේ ලංකාවට ස්වාධීනව ඒ වගේම ස්වකීයව තවදුරටත් ආර්ථිකය පවත්වගෙන යන්න බැහැ කියන සමාජ තත්ත්වය රට තුළ නිර්මාණය කළා. වෙනත් බාහිර රටක මැදිහත් වීම, බාහිර රටක යැපීම මත මේ ආර්ථික අර්බුදය විසඳාගත යුතුයි කියන මතය සමාජය තුළ නිර්මාණය කළා. වෙනත් රටක අර්ධ පරිපාලන තත්ත්වයට ලංකාව නතු කර ගැනීම තමයි ඒ ප්‍රහාරක රටවල අරමුණ වුණේ. ඒ 2021 2022 ආර්ථික අර්බුදය පැවතුන ඒ කාල සීමාවේදී එවකට හිටපු ඒ මුදල් ඇමතිට රටේ අගමැතිකම දෙන්න කියලා මේ ප්‍රහාරක රටවල් විසින් ඒ රෙජිමේ ඉහළ පෙළේ අයට නියෝග පවා ලබා දීලා තිබුණා. නමුත් ඒ අය අපේක්ෂා නොකරපු විදියට ආණ්ඩුවට විරුද්ධව 2022 දී ජනාරගලයක් ඇවිල්ලා ඒ අරගලය නිසා 2022 දී ඒ අයට විධායක බලය අත්හරින්න සිද්ධ වුණා. ඒ 2022 අරගලය ගැනත් ලංකාවේ අය හිතාගෙන ඉන්නේ ඒ අරගලය 2015 දක්වා ඒ රෙජිමේට විරුද්ධව බටහිර සන්ධානයේ ඒ විදේශීය රටවල් එකතු වෙලා ලංකාව ඒ රටවලට අවශ්‍ය විදිහට හසුරවන්න ඒ බටහිර බලවේග වලින් මෙහෙයවපු මහජන විරෝධයක් කියලා තමයි ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ. සරලවම ඒ රෙජිමේ අයගේ භාෂාවෙන්ම කියනවා නම් බටහිර කුමන්ත්‍රණයක්. නමුත් මේ වර්තමානයේදී මේගොල්ලන් මේ ඒකාබද්ධ ප්‍රහාරය සිදු කරන නිසා ඒ 2022 අරගල අවස්ථාවේදී ඒ බටහිර සන්ධානයේ රටවත් පුළුවන් තරම් උත්සාහ කළේ ඒ රෙජිමේ ආණ්ඩු බලය රඳව ගන්න. ලංකාවේදී මේ රෙජිමේ අය එයාට ආණ්ඩු බලය ලබා ගන්න සහ ආණ්ඩු බලය රැඳී ඉන්න ලංකාව තුළ ජාතිවාදය, ආගම්වාදය ඇති කරනවට අමතරව ලංකාවේ දෙන විදේශ තානාපති කාර්යාල හරහා ආණ්ඩු බලය ලබා ගන්න අවශ්‍ය දේශපාලනික පරිසරය සාදා ගැනීම, ඒ වගේම පාතාල ක්‍රියාකාරකම් රට තුළ සිදු කිරීම සහ රට තුළ ත්‍රස්තවාදය ඇති කිරීමේ ක්‍රියාවලිය සිදු කරනවා.
ලංකාවේ සීරියල් පුරවැසියන් හිතන් ඉන්නේ මේ රෙජිමේ අය මේ දේවල් වලට විරුද්ධව වැඩ කරනවා මිසක මේ දේවල් ඇති කරන්නේ නැහැ කියලා. සිවිල් මහජනතාව ඉදිරියේ මේ රෙජිමේ පෙනී ඉන්නේ ඒ විදිහට. රටේ මහජනතාව ඉදිරියේ ඒ විදිහේ මතයක් නිරූපණය වෙන විදිහට තමයි ඒ රෙජිමේ වැඩ කරන්නේ. නමුත් සාමාන්‍ය ජනතාවට නොපෙනෙන නොඇසෙන සීමාව තුළදී මේ රෙජිමේ අය තමයි මිනිස්සු අතර විරසක භාවයන් ඇති කරන්න, ජාතිවාදය ඇති කිරීම, මේ වගේම පාතාල සහ ත්‍රස්තවාදී ප්‍රහාර ඇති කරන්න ආධාර අනුබල දීම්, ඒ වගේම විදේශීය රටවල් හරහා ලංකාවට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් හානි කරන්න ඒ අවශ්‍ය පසුබිම නිර්මාණය කරන්නේ මේ රෙජිමේ අය විසින්. ඒ තත්ත්වවලින් පළවෙනි තත්ත්වය තමයි ලංකාවේ තියෙන තානාපති කාර්යාල හරහා ඒ රෙජිමේ අයට ආණ්ඩු බලය ලබා ගන්නත් ආණ්ඩු බලය රැඳී ඉන්නත් අවශ්‍ය පරිසරය නිර්මාණය කරගන්න තත්ත්වය. මේ ක්‍රියාවලිය තුළ මෑත වසර කිහිපය තුළදී සිද්ධ වුණ දරුණුම ක්‍රියාකාරකම වුණේ 2019 අවුරුද්දේදී මුල් කාර්තුවේ එක්තරා දිනයකදී රටේ සමස්ත ආරක්ෂාව අභියෝගයට ලක් කළා ස්ථාන කිහිපයකදී සිද්ධ වුණ ඒ සිදුවීම් මාලාව. ඒ රෙජිමේන්ට ඡන්ද ලැබෙන ඡන්ද පදනම වෙන ලංකාව ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කරනවා කියන මහජන මතය නිර්මාණය කිරීම තමයි ඒ සිදුවීම හරහා ඒ අය අපේක්ෂා කළේ. ඒ ජනාධිපතිවරණයේදී පළවෙනි තැනට ඒ රෙජිමේ නියෝජනය කරපු පක්ෂ සන්ධානය වෙනුවෙන් කෘත්‍රිමව ඡන්ද හදලා සහ ඒ තත්ත්වය සමාජය තුළ සාමාන්‍යකරණය කළා. ඒ ජයග්‍රහණය වෙනුවෙන් තමයි ඒ සිදුවීම සිදු කරේ සහ මහජනතාව එයාගේ ඉන්නේ මතය අනුව ඒ රෙජිමේට සහයෝගය දක්වලා ඒ මැතිවරණය ජයග්‍රහණය කරන්න ඒ රෙජිමේ වටා එකතු වුණා. නමුත් ඒ සිදුවීම මෙහෙයවීම පිටුපස ඉන්නේ ඒ රෙජිමේ අය. 2015ට කලින් තිබුණු ඒ විරෝධය නැති වෙලා වර්තමානයේ වෙද්දී ඒ බටහිර සන්ධානයේ රටවල් මේ රෙජිමේ ආරක්ෂා කරන්න වැඩ කරන විදිහ තහවුරු කරගන්න පුළුවන් තවත් අවස්ථාවක් තමයි ලංකාවේ රාජ්‍ය පාලන යාන්ත්‍රණයට මැදිහත් වෙන රටවල් අතරින් ප්‍රධාන තැනක් ගන්නේ තහවුරු කරන්න පුළුවන් තවත් අවස්ථාවක් තමයි සීමාව ඉක්මවලා ලංකාවේ තියෙන තානාපති කාර්යාල දෙකක් ලංකාවේ රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයට මැදිහත් වීමේ තත්ත්වය. මේ තත්ත්වයේදී එක උදාහරණ අවස්ථාවක් තමයි මාසික වියදම ලක්ෂ 47කට ආසන්න අගයක් වුණ ඒ හිටපු ජනාධිපති කෙනෙක්ගේ නිල නිවාසයක් සම්බන්ධ ගැටලුවේදී ඒ හිටපු ජනාධිපතිට ඒ නිල නිවාසයෙන් ඉවත් වීම තියා ඒ ජනාධිපතිට අතක්වත් තියන්න එපා කියලා ඒ තානාපති කාර්යාලයකින් ආණ්ඩුවට දීපු නියෝග අවස්ථාව. ඒ බටහිර සන්ධානයේ රටවල් මේ රෙජිමේ ආරක්ෂා කරන තත්ත්වය තහවුරු කරගන්න පුළුවන් එක උදාහරණ අවස්ථාවක්. ඒ තානාපති කාර්යාලවලින් ආපු බලපෑම නිසායි මාස 7කට අධික කාලයක් ඒ මහජන මුදල් නාස්තිය නතර කරන්න ඒ පාර්ශවවලට රැඳී ඉන්න සිද්ධ වුණේ. ඒ වගේම ඒ රෙජිමේ යට විරුද්ධව තියෙන නඩුවලදී ඒ දඬුවම් ක්‍රියාත්මක කිරීමවලදී මේ දක්වා ඒ අය සිද්ධ කරලා තියෙන අපරාධවලට අදාළව නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කිරීමවලදී ඒ නීතිය ක්‍රියාත්මක කිරීම නතර කරන්න ඒ බටහිර සන්ධානයේ රටවල් දෙකක් ඒ තානාපති කාර්යාල හරහා ආණ්ඩුවට බලපෑම සිදු කරනවා. ඒ බලපෑම් නිසා තමයි ඒ රෙජිමේ අයට අදාළ තියෙන නඩු විසඳීම් වලදී හරියට කෘත්‍ය ක්‍රියාත්මක නොවෙන්නේ. දඬුවම් ප්‍රමාද වෙන්නේ සමහර පැහැදිලිව
ඒ රෙජිමේ අය ඒවට සම්බන්ධයි කියලා සත්‍යාපනය වෙන ඔප්පු වන චෝදනා වලින් පවා ඒ රෙජිමේ අය නිදහස් වෙන්නේ. ලංකාවේ තානාපති කාර්යාල දෙකක් ඒ අයගේ සීමාව ඉක්මවලා ලංකාවේ රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයට මැදිහත් වෙන්න ආණ්ඩුවට විවිධ විදිහේ බලපෑම් කරද්දී ඒ බලපෑම් වලට විදේශීය කුමන්ත්‍රණ කියන වචන පාවිච්චි කරලා ඒ විදේශීය රටවල ඒ ක්‍රියාකලාප විවේචනය නොකරන පරිසරය. ඒ තානාපති කාර්යාල දෙකක ඒ සීමාව ඉක්මවලා ඒ සිදු කරන බලපෑම් ඒ රෙජිමේ අයට විරුද්ධව තිබුණා නම් විතරයි ඒ විදිහට විදේශීය කුමන්ත්‍රණ කිය ඒ අඬබෙර ගහන්නේ. නමුත් ඒ විදේශීය බලපෑම් ඒ රෙජිමයට පක්ෂපාතව තියෙන හන්ද තමයි ඒ වගේ රාජ්‍ය පරිපාලනයට සීමාව ඉක්මවලා මැදිහත් වීමක් කරද්දිත් ඒ දේවල් දැක්කත් කතා නොකරන ඉන්න තත්ත්වයට ඒ රෙජිමේ අය වර්තමානයේ වෙද්දි පත් වෙලා තියෙන්නේ. ඒ නිසා 2022 අරගලය කියන්නේ ලංකාව තුලින් ඒ රෙජිමේට ආපු විරුද්ධත්වයක් මිසක බටහිර සන්ධානයේ රටවල් ඒ රෙජිමේ ආණ්ඩු බලයෙන් ඉවත් කරන්න ඒ බටහිර බලවේගයක් විදියට බටහිර කුමන්ත්‍රණයක් විදියට ඇති කරපු තත්ත්වයක් නෙමෙයි. ජාතික මැතිවරණවලදී ඒ රෙජිමේ අය ඒගොල්ලන්ගේ ඡන්ද සංඛ්‍යාව ඡන්ද පදනම සමාජය තුළ හදාගන්න ඇති කරන තවක් තත්ත්වයක් වෙන්න පාතාල ක්‍රියාකාරකම් සිදු කිරීම. මේ පාතාලයට මේ රෙජිමේ තියෙන සම්බන්ධය මේ වෙද්දිත් බොහොම පැහැදිලිව සමාජය තුළ ඔප්පු වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආශ්‍රිතව කන්ටේනර් පිටින් ඒ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්න අමුද්‍රව්‍ය හමුවීම මේ දක්වා ලංකාව තුළ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයක් කරේ නැහැ. ඒතර මේ රෙජිමේ යටතේ ලංකාව තුළ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න තමයි සැලසුම තියෙන්නේ. වර්තමානයේ වෙද්දී ලංකාවට එන මත්ද්‍රව්‍ය තොග ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආශ්‍රිතව ඒ වරායන් හරහා ලංකාවට ගෙන ඒම හරහාම ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙන ඒ පාතාල යායට ඔවුන් ලබා දෙන දේශපාලනික රැකවරණය සාක්ෂි සහිතව අද වෙද්දී ඔප්පු වෙලා තියෙනවා. මේ මෑත කාල සීමාව තුල දෛනිකව කොතනක හරි වෙඩි තැබීමක් වාර්තා වීමේ පරිසරයක් ඇති වුණා. එතනදී ඒ දවසේ වැඩිල්ල විදියට ඒ දෛනිකව වාර්තා වුණ වෙඩි තැබීම් සැප්තැම්බර් මාසයේදී ඒ ප්‍රබල පාතාල සමාජිකයෙක් නීතිය රැහැනට හසුවීම තුළ සැලකිය යුතු කාලයක් නතර වෙලා තිබුණා. මේ වෙද්දී දෛනිකව ඒ සිදුවන වෙඩි තැබීම් නතර වෙලා යම්කිසි කාල සීමාවන් ඇතුළතදී තමයි ඒ වෙඩි තැබීම් සිද්ධ වෙන්නේ. ඒ වගේම පහුගිය කාලයේදී සිද්ධ වුණ ඒ පාතාල ප්‍රබලයන් කිහිප දෙනෙක්ගේ ඝාතනයන් වලදී ඒ ඝාතනයන් සිද්ධ වුණේ ඒ අයට දේශපාලනික රැකවරණය දුන්න ඒ දේශපාලකයන්ගේ තොරතුරු හෙළි කරන්න කලින් ඒ ඝාතනය කිරීම සිදු වුණා කියලා ඒ තොරතුරු වාර්තා වීම තියෙනවා. ඒ නිසා ලංකාව තුළ මේ වර්තමානයේ සිද්ධ වෙන පාතාල ක්‍රියාකාරකම්වලදී ඒවයි පිටුපස ඉන්නේ මේ රෙජිමේ අය. ඒ රෙජිමේ අය විසින් ඒ පාතාල ක්‍රියාකාරීන්ට දේශපාලනික රැකවරණය ලබා දෙනවා සහ ඒ පාතාල ක්‍රියාකාරීන් විසින් ඒ රෙජිමේ අයට ආණ්ඩු බලය ලැබෙන විදියට මහජනතාව ඉදිරියේ රටේ අනාරක්ෂිත බවක් පෙන්වීම තමයි ඒ පාතාල සමාජිකයන්ගේ අරමුණ වෙන්නේ. ජාතිවාදය ඇති කිරීම, ආගම්වාදය ඇති කිරීම, විදේශ රටවල් හමුවේ ලංකාවේ ස්වාධීනත්වය පවා දීම, පාතාල ක්‍රියාකාරකම් සිදු කිරීමට අමතරව ආණ්ඩු බලය ලබා ගන්න අරමුණින් ඒ රෙජිමේ අය සිද්ධ කරන තවත් ක්‍රියාකාරකමක් වෙන්නේ ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීම. ත්‍රස්තවාදී ක්‍රියා ඇතිවීම පිටුපස මේ රෙජිමේ අය ඉන්නවා කියන තත්ත්වය තහවුරු කරගන්න පුළුවන්
අවස්ථාවල් කිහිපයක්ම මේ නොවැම්බර් 21 ඉඳලා මේගොල්ලන් පටන් ගත්ත මේ ආණ්ඩු විරෝධී රැළිය ඒ පැවතුණු කාල සීමාවට සමගාමීව උතුරු නැගෙනහිර ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන ඒ සිදු වුණු ජාතිවාදී ආගම්වාදී සිදුවීම් වලට අමතරව වෙනම ත්‍රස්තවාදී ක්‍රියා සිදුවීම හරහා මේ ලංකාව තුළ වර්තමානයේදී සිද්ධ වෙන ඒ ත්‍රස්තවාදී ක්‍රියාවලට මේ රෙජිමයාගේ මැදිහත් වීමක් තියෙනවා කියන తত্ত্বය හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ත්‍රස්තවාදීන්ට පක්ෂපාතීව මේ රෙජිමේ අය ඔවුන් එක්ක තියෙන සම්බන්ධතාවය අද ඊයේක ඉඳන් තියෙන එකක් නෙමෙයි. 2005 අවුරුද්දේදී ජනාධිපතිවරණය වෙලාවේදී ඒ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඒ ත්‍රස්තවාදී සංවිධානයේ ඒ සමාජිකයන් එක්ක කතා බහ කළා. පක්ෂපාතී වෙන විදියට තමයි ඒ ත්‍රස්තවාදී අය එදත් වැඩ කළේ. 2005 ජනාධිපතිවරණ අවස්ථාවේදී ඒ ත්‍රස්තවාදය අවසන් කළා. රටට නිදහස ලබා දෙනවා කියන පොරොන්දුව නෙමෙයි ලබා දුන්නේ. ඒක සාමගි විසුමක් හරහා ත්‍රස්තවාදීන් එක වාසය කරනවා කියන ප්‍රතිපත්තිය මත තමයි ඒ ජනාධිපතිවරණයේදී ඒ අය ඉදිරිපත් වුණේ. ඒ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ 2007 වෙද්දී ඒ මානුෂීය මෙහෙයුම ආරම්භ කරන්න කියලා සියලු පාර්ශ්වවලින් එම්ෙද්දී ඒ හිටපු ඒ සේනාධිනායකේ ජනාධිපති ඒ මානුෂීය මෙහෙයුම ආරම්භ කරන්න එකඟ නොවීමේ තත්ත්වයත් ඒ රෙජිමය ඒ ත්‍රස්තවාදීන්ට තියෙන හිතවත් බව තහවුරු කරගන්න පුළුවන් තවත් අවස්ථාවක්. ඒ අවස්ථාවේදී මේ මානුෂීය මෙහෙයුම ආරම්භ කරන්නේ බාහිර පාර්ශ්වවල දැඩි ඉල්ලීම මත. ඒ තත්ත්වය මගහරින්න බැරි තත්ත්වයක් තුල තමයි ඒ මෙහෙයුම ආරම්භ කරන්නේ. මෙහෙයුම ආරම්භ කරන්න සේනාධිනායකයා විදියට ඒ හිටපු ජනාධිපති එකඟ වෙන්නේ නැහැ ඒ කාලේදී. එතනිනුත් එහාට ගිහිල්ලා මානුෂීය මෙහෙයුම ආරම්භ කළා. ඒ මානුෂීය මෙහෙයුම අවසාන කාල සීමාවට ළඟා වෙද්දී සටන් විරාමයකට ඒ සේනාධිනායක ඒ ජනාධිපති යොමු වෙනවා. ඒ සටන් විරාමය හරහා අවස්ථාව දෙනවා ඒ ත්‍රස්තවාදී නායකයා ඇතුළු ඒ ත්‍රස්තවාදී සංවිධානයේ මුල් පෙළේ සමාජිකයන්ට ලංකාවෙන් ඉවත් වෙන්න. ඒ විදිහට පරිසරයක් ඒ සේනාධිනායක ජනාධිපති ඒ ත්‍රස්තවාදී සංවිධානය වෙනුවෙන් ලබා දෙනවා. නමුත් ඒ අවස්ථාවේදී ඒ ත්‍රස්තවාදී සංවිධානය පැත්තෙන් ඒ මානුෂීය මෙහෙයුම අවසානයක් දක්වා ගමන් නොකරයි කියන නිගමනයකට ආපු හන්ද ඒ ත්‍රස්තවාදී නායකයා ඇතුළු ඒ මුල් පෙළේ ඒ ත්‍රස්තවාදී සමාජිකයන් ලංකාවෙන් ඉවත් වෙන්නේ නැහැ. ඒ හේතුව නිසා 2009 මැයිවලදී මේ මානුෂීය මෙහෙයුම අවසානයකට ළඟා වෙනවා. නමුත් ඒ අවස්ථාවේදී ඒ ත්‍රස්තවාදී නායකයා ඇතුළු ඔහුගේ මුල් පෙළේ සමාජිකයන් ලංකාවෙන් ඉවත් වුණා නම් අද වෙද්දිත් ඒ සිවිල් යුද්ධය තියෙනවා. ඒ දින දෙකක සටන් විරාමය ඇති කරලා තිබුණෙත් ආරක්ෂක කවුන්සිලයේ අවසරයක් නැතුව ඒ සේනාධිනායක ජනාධිපතිගේ තනි මතය අනුව තමයි ඒ සටන් විරාමය දීලා තිබුණේ. ආරක්ෂක කවුන්සිලය පවා ඒ සටන් විරාමය දෙන්න එපා කියලා තමයි අනුමැතිය දීලා තියෙන්නේ. එහෙම තත්ත්වයක් තුල ඒ ත්‍රස්තවාදී නායකයා ඇතුළු ඒ මුල් පෙළේ සමාජිකයන්ට ලංකාවෙන් ඉවත් වෙලා තවදුරටත් මේ සිවිල් යුද්ධය පවතින පරිසරය තමයි ඒ සේනාධිනායක ජනාධිපති එවකට නිර්මාණය කළ දේ. ඒ සටන් විරාමය නිසා 2009 මාර්තු වෙද්දී අවසන් වෙන්න තිබුණු ඒ මානුෂීය මෙහෙයුම 2009 මැයි දක්වා තවත් අමතර කාලයක් ගත කරන්න සිද්ධ වෙලා ඒ වගේම ඒ සටන් විරාම කාලය තුලදී ඒ ත්‍රස්තවාදී සංවිධානය විසින් රජයේ ආරක්ෂක අංශවලට ප්‍රහාර එල්ල කරපු නිසා හමුදාවේ සමාජිකයන් 100කට අධික ප්‍රමාණයක් මිය ගිහින් දැවැන්ත හානියක් ලංකාවේ රාජ්‍ය අංශවලට සිද්ධ වෙලා
2009 මැයිවල තමයි මේ මානුෂීය මෙහෙයුම අවසන් වෙන්නේ. ඒ නිසා අවසාන කාල සීමාව තුලදීත් ඒ ත්‍රස්තවාදී සමාජිකයන් ආරක්ෂා කරන්න ඒ රෙජිමේ අය වැඩ කළා තියෙනවා. මේ හේතු නිසා අද වර්තමාන සමාජයේ වෙද්දී ඒ 2009 දී අවසන් වුණු මානුෂීය මෙහෙයුමට දේශපාලනික නායකත්වයේ දීපු සේනාධි නායකයෙක් කියලා කොච්චර සහතික දී ගත්තත් සමාජය තුළ ප්‍රතිරූපයක් හදාගත්තත් ඇත්ත පසුබිම තුළ ඒ ජනාධිපති දේශපාලනික බලය මෙහෙवල තියෙන්නේ ඒ ත්‍රස්තවාදී සංවිධානය තවදුරටත් පැවතෙන විදියට. ඒ වගේම ඒ හිටපු ඒ සේනාධිනායකේ ජනාධිපතිගේ පාලන කාලය යටතේම උතුරු නැගෙනහිර ආණ්ඩුකාරය ත්‍රස්තවාදී සමාජිකයෙක්ට තමයි ලබා දෙන්නේ. යුද්ධයේ අමිහිරි මතකයන් ජනතාවගේ හිතවල තියෙද්දිත් ඒ ජනාධිපති වැඩ කළා තියෙන්නේ ඒ ත්‍රස්තවාදී සංවිධානය ප්‍රවර්ධනය කිරීමෙන්. එදා ඉඳලා ඒ ත්‍රස්තවාදී සංවිධානයට මේ රෙජිමේ අය දක්වන ඒ ආධාර අනුබල නිසා තමයි මේ රෙජිමේ අය ආණ්ඩුවෙන් ඉවත් වුණ ගමන් ඒ ත්‍රස්තවාදී සංවිධානයේ වර්තමාන සමාජිකයෝ විසින් ලංකාව තුළ විවිධ විදිහේ ත්‍රස්තවාදී මට්ටමේ ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධ කරන්නේ. වර්තමානයේ වෙද්දී මේ ප්‍රහාරක රටවල් එක්ක ඒකාබද්ධ චන්ද්‍රිකා තාක්ෂණික ප්‍රහාර සිද්ධ කරන නිසා මේ තත්ත්වය තවදුරටත් වැඩි. හේතුව ඒ ත්‍රස්තවාදී සංවිධානයට අවශ්‍ය වෙන්නේ ඒ රෙජිමේ අයට ආණ්ඩු බලය ලබා දීලා රාජ්‍ය බලය යටතේ රාජ්‍ය අනුග්‍රහය යටතේ මේ චන්ද්‍රිකා තාක්ෂණික ප්‍රහාර සිද්ධ කළා ලංකාව තුලදී ඒ ත්‍රස්තවාදී සංවිධානයට එදා මිලිටරි ප්‍රහාර හරහා සිද්ධ කරගන්න බැරි වුණ දේවල් වර්තමානයේ වෙද්දී මේ චන්ද්‍රිකා තාක්ෂණික ප්‍රහාර හරහා සිද්ධ කර ගැනීම තමයි ඒ ත්‍රස්තවාදී සංවිධානයේ වර්තමාන සමාජිකයන්ගේ අරමුණ වෙන්නේ. ඒ නිසා ලංකාවේ සිද්ධ වෙන ජාතිවාදය විසීම්, ආගම්වාදය විසීම් වලට අමතරව රටේ මේ සිද්ධ වෙන මේ පාතාල ක්‍රියාකාරකම් සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිටුපස ඉන්නේ මේ රෙජිමේ පිරිස්. මේ හැම දෙයක්ම කරන්නේ මේගොල්ලන්ට ආණ්ඩු බලය නැති වුණ ගමන් නැවත ආණ්ඩු බලයට පැමිණීම වෙනුවෙන්. වර්තමානයේ වෙද්දී පුරුදු තත්ත්වවලට අමතරව මේ රෙජිමේට ආණ්ඩු බලය ලබා ගන්න සහ ආණ්ඩු බලය රැඳිලා ඉන්න ඒ ප්‍රහාරක රටවල් හමුවේ ලංකාවේ සමස්ත භූමියම ආවරණය කළා. දිස්ත්‍රික්ක 25ම ආවරණය කළා. මිනිස්සුන්ගේ ජීවිතවලට ඕන දෙයක් කරන්න ඉඩ දීලා තියෙන පරිසරයක් තමයි වර්තමානයේ තුල තියෙන්නේ. වර්තමානයේ වෙද්දී මේ ප්‍රහාරක රටවල් එක්ක එකතු වෙලා මේ ප්‍රහාර සඳහා ආධාර අනුබල ඒ වගේ මේගොල්ලන්ගේ දායකත්වය ලබා දීලා මේ ඒකාබද්ධ ප්‍රහාර සිදු කිරීම හරහා මේ අයගේ අරමුණ වෙන්නේ මේ තාක්ෂණික හැකියාවන්ට හැකියාව තියෙන ඒ ඡන්ද සලකුණු වෙනස් කිරීමේ මැතිවරණ වංචාව හරහා කෘත්‍රිමව ඡන්ද සලකුණු නිර්මාණය කරලා ආණ්ඩු බලය ලබා ගැනීම සහ ආණ්ඩු බලය රැඳී ඉදිද්දී ඒ තියෙන මැතිවරණ වලින් ජයග්‍රහණය කළා දීර්ඝකාලීනව ආණ්ඩු බලය රැඳී ඉඳීම තමයි වර්තමානයේදී මේ ප්‍රහාරක රටවල් එක්ක එකතු වෙලා මේ ඒකාබද්ධ ප්‍රහාර සිදු කිරීමේ අරමුණ වෙන්නේ. ජාතික මැතිවරණවලදී ඡන්ද සලකුණු වෙනස් කරන මැතිවරණ වංචාව හමුවේ සහ දේශපාලනිකව මේ පාර්ශ්ව දෙක විසින් සිදු කරන ක්‍රියාකාරකම් හමුවේ ලංකාව තුළ සිදුවන මේ දේශපාලනික සිදුවීම් වලදී ඊළඟට 2022 ඒ අරගලය නිසා රටේ විධායක වෙනස් වෙලා මාස කිහිපයකින් රටේ ආර්ථිකය සහ ඒ ව්‍යාකූල වුණ සමාජීය තත්ත්වය සැලකිය යුතු තත්ත්වයකින් යථා තත්ත්වයට පත් වුණා. අවුරුදු 1මාරකින් විතර සිද්ධ කරන්න බැරි වුණ ඒ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම මාස කිහිපයකින් සිද්ධ කිරීම හරහා ඒ ආර්ථික අර්බුදය හිතාමතා
සැලසුම් සහගතව ඇති කරපු ආර්ථික අර්බුදයක් සහ ඒ අර්බුදය ඇති කළා හිතාමතාම සැලසුම් සහගතව පවත්වාගෙන ගියපු ආර්ථික අර්බුදයක් කියලා හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විදිහට ආර්ථිකය යථා තත්ත්වයට ඒ පත් කරපු 2022 මැයි වලදී පත් වුණු විධායකය ඊට කලින් තිබුණ ආණ්ඩුවේදී ලංකාවේ ආර්ථිකය දැවැන්ත විදියට පරිහානියට පත් කරපු අගමැති ධූරය මෙහෙවපු අගමැති. ඒ ආණ්ඩුව කාලේ තමයි ලංකාවට ලංකා ඉතිහාසයේ වැඩිම ණය පොලි ප්‍රතිශතයක් යටතේ ලංකාවට වාණිජ ණය ලබාගෙන තියෙන්නේ. ඒ කාල සීමාව තුළ ආර්ථිකය කඩා වට්ටපු පුද්ගලයෙක් තමයි මේ විදියට මේ වගේ අසීරු ආර්ථික කඩාවැටීමකදී ආර්ථිකය යථා තත්ත්වයට පත් කරන්නේ. ඒ හරහත් මේ 2021-2022 ආර්ථික කඩාවැටීම සැලසුම් සහගතව සිද්ධ කරපු ක්‍රියාවලියක් කියලා හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. 2019 නොවැම්බර් වලට කලින් ඒ පැවතුන ඒ ආණ්ඩුව දුර කාලයේ තිබුණ කාල සීමාවෙදී තමයි මහ බැංකුවේ බැඳුම් කර වංචාව සිද්ධ වෙන්නේ. ඒ බැඳුම් කර වංචාව පළවෙනි වතාවේදී නියමිත විදියට කළමනාකරණය කරන්නේ නැති නිසා ඊට වඩා අඩු ප්‍රමාණයකින් දෙවැනි වතාවටත් ඒ රජය යටතේම ඒ වංචාව සිද්ධ වෙනවා. ඒ වගේ රටේ මූල්‍යමය පැත්තෙන් ගත්තහම ඒ 2019ට කලින් තිබුණ ඒ ආණ්ඩුව කාල සීමාව තුළදී සැලකිය යුතු මට්ටමේ අසමත් වීම කිහිපයක් ඒ ආණ්ඩුව කාලෙදී සිද්ධ වුණා. එතකොට ඒ සිදුවීම් සිද්ධ වුණේ ඒ 2022දී ඒ ආර්ථික අර්බුදය හමුවේ රට බාරගත්ත ජනාධිපති ඊට කලින් ආණ්ඩුවේදී අගමැති ධූරය දරන කාල සීමාවෙදී තමයි ඒ රටේ ආර්ථිකය සම්බන්ධව ඒ වගේ විශේෂිත පරිහානි තත්ත්ව ඇති වුණේ. ඒ වගේ අගමැති කෙනෙක් ජනාධිපති ධූරයට පත් වුණාට පස්සේදී තමයි ඒ ආර්ථික අර්බුදය යථා තත්ත්වයට පත් වෙන පරිසරය නිර්මාණය වෙන්නේ. එතනදී පැහැදිලි වෙන තත්ත්වයක් තමයි මේ ආර්ථික අර්බුදය හිතාමතා ඇති කළා. ඒ මෙතනිනුත් එහාට ගිහිල්ලා හිතාමතා ඒ ආර්ථික අර්බුදය පවත්වාගෙන ගියපු ආර්ථික අර්බුදයක් කියලා හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඒ 2019ට කලින් තිබුණ ආණ්ඩුවේදී රටේ ආරක්ෂාව සම්බන්ධවත් විශේෂිත ගැටලුකාරී තත්ත්වයක් 2019 මුල් කාර්තුවේදී ඇති වෙනවා. ඒ සිදුවීම සිදු වෙන්නෙත් ඒ 2022 මැයිවල ඒ ජනාධිපති ධූරයට පත් වුණු 2019 නොවැම්බර් වලට කලින් තිබුණ ආණ්ඩුවේදී ඒ අගමැති ධූරය දරපු අගමැති ඒ දුර කාල දරන කාල සීමාවෙදී තමයි 2019 මුල් කාර්තුවේදී ඒ විදිහට රටේ ආරක්ෂාව සම්බන්ධ වුණු සිද්ධියක් ඇති වුණේ. ඒ ඇති වුණ සිද්ධියේදී උදේවරුවේදී සිදුවීම් මාලාවක් වාර්තා වෙලා ඊළඟට හවස් වරුවේදී තව සිදුවීමක් වාර්තා වෙනවා. ඒ උදේවරුවේ වාර්තා වුණු සිදුවීම් වාර්තා වුණාට පස්සේදී નિયમિત විදියට රටේ ආරක්ෂාව තහවුරු නොකරපු නිසා තමයි හවස් වරුවේදී එක සිදුවීමක් ආයෙත් සිදු වෙන්නේ. එතකොට ඔය තත්ත්වය හරහා එවකට ඒ තිබුණ ආණ්ඩුව යටතේ ඒ වගේ විශේෂිත සිදුවීමක් සිදු වෙද්දිත් ඊට පස්සේදී ආයෙත් ඒ වගේ සිදුවීමක් සිදු නොවෙන්න ආරක්ෂාව තහවුරු කර ගැනීමේ නොහැකියාව ඒ සිදුවීම හරහා පැහැදිලි වෙනවා. ආරක්ෂක අංශවලට විශේෂිත මෙහෙයුමක්වත් කරගන්න බැරි පරිසරයක් රටේ ආරක්ෂාව පැත්තේ නිර්මාණය කරලා තිබුණු නිසා තමයි ඒ විදියට නැවත ඇති වුණ සිදුවීමක් වළක්වා ගන්න බැරි වුණේ. ඒ තත්ත්වය හරහා එවකට තිබුණ ආණ්ඩු සමය තුළදී ලංකාවේ ආරක්ෂාව බිඳුවේ අගයකත් නෙමෙයි ඍණ අගයක තමයි තිබිලා තියෙන්නේ. සමස්තයක් විදියට ගත්තත් ඒ 2019 නොවැම්බර් වලට කලින් තිබුණ ඒ ආණ්ඩු කාල සීමාව තුළදී රටේ ආර්ථිකය වගේම සමාජීය තත්ත්වයේ
පරිහානියක් තිබුණේ. එතකොට ඒ වගේ කාල සීමාවක දුරේ හිටපු අගමැති කෙනෙක් තමයි 2022 දී පාර්ලිමේන්තු බලය හරහා ජනාධිපති වෙලා මේ රටේ අස්ථාවර බව යථා තත්ත්වයට පත් කරන්නේ. ඒ ක්‍රියාවලිය තුළ හඳුනා ගන්න පුළුවන් තත්ත්වය තමයි 2021-2022 අවුරුද්දවල ඒ පැවතුණු ආර්ථික අර්බුදය. ඒ ආර්ථික අර්බුදය පවත්වාගෙන යන අරමුණින් ඒ සිදු කරපු සිදුවීම් ඉබේම නතර වුණාම ඒ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ තත්ත්වයක් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඒ විදිහේ හිටපු අගමැති කෙනෙක් ජනාධිපති වෙලා තමයි ඒ විදිහට අසීරු තත්ත්වයක තිබුණු ආර්ථික අර්බුදයක් මාස කිහිපයකදී යථා තත්ත්වයට පත් කරන්නේ. ඒ නිසා 2021-2022 ආර්ථික අර්බුදය කියන්නේ විදේශ රටවල අවශ්‍යතා සම්පූර්ණ කරන්න. ඒ විදේශීය රටවල් විසින් ලංකාවේ මුදල් ඇමති ඇතුළු ඒ රෙජිමේ අයව මෙහෙයවීම හරහා හිතාමතා සැලසුම් සහගතව ඇති කරපු ආර්ථික අර්බුදයක් තමයි ඒ 2021-2022 අවුරුදු වල සිදු වුණේ. ජීව ඇති වුණු මේ ආර්ථික අර්බුදයේ විශේෂත්වය වෙන්නේ අදටත් ඒ 2022 දී ඒ අරගලය හරහා ඒ විධායකය වෙනස් කරපු ඒ ක්‍රියාව වැරදි කියන පිරිසක් ඉන්නවා. ඒ පිරිස කියන්නේ 2022 දී ඒ විධායකය වෙනස් නොකර ඒ විදියටම රටේ පරිපාලනය පවත්වාගෙන යන්න ඉඩ දිය යුතු තත්ත්වයක් තිබුණේ කියලා. නමුත් ඒ අයට කියන්න තියෙන්නේ මේ දේශපාලනික පරිසරය වර්තමානයේදී මේ පවත්වාගෙන යන විදියට ජාතික මැතිවරණවල ඡන්ද පත්‍රිකාවල ඡන්ද සලකුණු වෙනස් කරන මැතිවරණ වංචාව හරහා 2028 වෙද්දී ආණ්ඩු බලයේ නැවත ඉන්නේ ඒ 2022 දී අරගලය හරහා ඒ ඉවත් කරපු විධායකය නියෝජනය කරන රෙජිමේ අය. 2028 වෙද්දී ලංකාව ඒ වාණිජ ණය වාරික ගෙවීම ආරම්භ කරන්න ඕන. එතකොට එහෙම ආර්ථික පරිසරයක් ආවහම ඒ ණය වාරික ගෙවන්න නොහැකි පරිසරය අවස්ථාවාදීව යොදාගෙන නැවත රටේ ආර්ථිකය බිඳවටනවා. 2021-2022 දී වෙන හේතුවක් නිසා තමයි ආර්ථිකය පරිහානියට ලක් කරේ. හේතුව වෙනස් වෙලා 2028 වෙද්දී නැවත ආර්ථිකය පරිහානියට පත් කරන්න නැවත හේතුවක් ඒගොල්ලන්ට ලැබෙනවා. එතකොට ඒ පරිසරය තුළදී ආයෙත් 2021-2022 විදියට ආර්ථික අර්බුදයක් ඇති වෙනවා. ඒ ආර්ථික අර්බුදය හරහා 2021-2022 අවුරුදු වලදී ඒ විදේශීය රටවල් වලට ඒ සිදු කරගන්න ඒගොල්ලන්ට සම්පූර්ණ කරගන්න බැරි වුණ ඒ දේශපාලනික සැලසුම ඒ දේශපාලනික සිතියම ඒ කාල සීමාවේදී අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරගන්න උත්සාහ කරනවා. ප්‍රතිඵලයේ විදියට අවසානයේදී ලංකාව අර්ධ වශයෙන් වෙනත් රටක පරිපාලනයකට යටත් වේවි. ජනමත විචාරණයක් කරහා ඒ තත්ත්වය තහවුරු කරන්න තිබ්බොතින් මේ මැතිවරණ වංචාව හරහා ජනමත විචාරණයත් ඒගොල්ලන් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. එහෙම තත්ත්වයක් ඇති වුනහම නැවත ඒ තත්ත්වය නිවැරදි කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා 2022 දී ඒ අරගලය හරහා ඒ විධායකය වෙනස් කරපු ක්‍රියාව වැරදි කියන අයට 2028 වෙද්දී නැවතත් ඒ ඉන්න මතය සලකා බැලීමට ලක් කරන්න පුළුවන් අවස්ථාවක් ඉදිරි කාල සීමාවෙදී ලැබෙනවා. 2022 දී ඇති වුණ ඒ අරගලය නිසා ඊළඟ මැතිවරණයක් වෙනුවෙන් ඒ රෙජිමේ අයට තිබුණ මහජන ප්‍රසාදය දැවැන්ත විදියට අඩු වුණා. ඡන්ද නැති තරම්. ඇත්තෙන ජාතික මැතිවරණයේදී ඒගොල්ලන්ගේ නියෝජිතයන් මහජන ආයතන වලට තේරීපත් වෙන විදියට ඡන්ද පදනම හදාගන්න
ඒගොල්ලන්ට නැවත අවස්ථාවක් ලබා ගැනීමේ හැකියාව තිබුණෙත් නැහැ. ඒ වගේම ලංකාවේ බහුතර මහජනතාව හිතාගෙන ඉන්න ඒ රෙජිමේ අය ලංකාව ආරක්ෂා කරනවා කියන මහජන මතය ප්‍රයෝජනයට අරගෙන 2019 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න 2019 ආරක්ෂාව අභියෝගයට ලක් කළා. ඒ ඇති කරපු සිදුවීම් වගේ සිදුවීමක් ඊළඟට ජාතික මැතිවරණයක් පවත්වන 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් ඒ අයට ඒ විදිහේ සිදුවීමක් සිදු කිරීමේ හැකියාව තිබුණේ නැහැ. හේතුව වෙන්නේ 2019 දී ඒ සිදුවීම සිදු කළේ ඒ රෙජිමේ අය හිටපු ආණ්ඩුවක නෙමෙයි. නමුත් 2024 වෙද්දී තිබුණේ අමාත්‍ය ධුර දරපු ආණ්ඩුවක්. ඒ නිසා 2019 දී වගේ රටේ ආරක්ෂාව අභියෝගයට ලක් කළා. ඡන්ද පදනම හදාගන්න සිදුවීමක් 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සිදු කිරීමේ හැකියාවක් ඒ අයට ලැබුණේ නැහැ. මේ හේතුව නිසා මේ අය සිද්ධ කරේ 2019 ජනාධිපතිවරණයේදී 3%කට ආසන්න මහජන ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් ඒ පක්ෂ සන්ධානයට 24 ජනාධිපතිවරණයේදී ඒ ජනාධිපතිවරණ ප්‍රතිඵල වාර්තාව අනුව පළවෙනි තැනට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් පක්ෂ සන්ධානයේ විදියට ඒ කෘත්‍රිමව ඡන්ද නිර්මාණය කිරීම. ඊළඟට මේ රෙජිමේ නියෝජනය කරන පක්ෂ සන්ධානයට 3%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් පවතින විදියට ඒ අයට කෘත්‍රිමව ඡන්ද නිර්මාණය කිරීම. මේ රෙජිමේ නියෝජනය කරන පක්ෂ සන්ධානය 2024 ජනාධිපතිවරණයේදී 2.57ක මහජන ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නවා. මේ 2.57 ආසන්නව පූර්ණ සංඛ්‍යාවකට වටේවුවහම එයගේ 3%ක්. එතකොට මේ 2024 ජනාධිපතිවරණයේදී මේ පක්ෂ සන්ධානයට 3%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වෙන විදිහට තමයි ඡන්ද හදලා තියෙන්නේ. 2024 ජනාධිපතිවරණයේදී මැතිවරණ ආසන මට්ටමින් ගත්තහම ජනාධිපතිවරණය පවත්වන්න කලින් పూర్ව ජනාධිපතිවරණ ප්‍රචාරණ රැස්වීම් වලදී මේ රෙජිමේ නියෝජනය කරන පක්ෂ සන්ධානයේ රැස්වීමකට මිනිස්සු 200ක්වත් සහභාගී වෙලා තිබුණේ නැහැ. ඒ සහභාගී වෙලා හිටපු අයත් ඉදිරි පෙළ අසුන් හිස්ව තියලා පසු පෙළ අසුන් වල තමයි ඉඳගෙන හිටියේ. වගේම ඒ රැස්වීම් වලට සහභාගී වෙලා හිටපු අයගේ හැසිරීම් වලින් පැහැදිලි වුණු දේ තමයි ඒ ජනාධිපතිවරණයේදී ඒ අය ඒ පක්ෂ සන්ධානය වෙනුවෙන් ඡන්දය භාවිතා කරන්නේ නැහැ කියන තත්ත්වය. ඡන්ද පැවැත්වුණු ඒ මැතිවරණ ආසන වලට ආසන්න මැතිවරණ ආසනවල පුද්ගලයන් පවා ඊට යාබද මැතිවරණ ආසනයේ තිබුණ ඒ රැස්වීම් වලට ගෙන්නලා තිබුණා. එතකොට එහෙම පරිසරයක් තිබිලත් පුද්ගලයන් 200කවත් සහභාගීත්වයක් එක රැස්වීමකට තිබුණේ නැහැ. එතකොට ඒ ප්‍රමාණය අනුව ඒ මැතිවරණ ආසනයේදී ඒ පක්ෂ සන්ධානයට ලැබෙන්න පුළුවන් ඡන්ද සංඛ්‍යාව 1000ක්වත් නැහැ. ඒ විදිහට ඒ ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම් වලදී ඒ විදිහට තත්ත්වය තිබුණත් ඡන්ද ප්‍රතිඵල වාර්තාව අනුව ජනාධිපතිවරණ ප්‍රතිඵල වාර්තාව අනුව ලංකාවේ බහුතරයක් මැතිවරණ ආසනවලදී ඡන්ද 1000කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ඒ රෙජිමය නියෝජනය කරන පක්ෂ සන්ධානයට ලැබිලා තිබුණා. ලංකාවෙම ගත්තාම ඒ ලංකාවෙම බහුතරයක් මැතිවරණ ආසනවලදී තත්ත්වය ඒ විදිහට තිබුණත් ජනාධිපතිවරණය පැවැත්වුවට පස්සේ ලංකාවෙම බහුතරයක් මැතිවරණ ආසනවලදී ඡන්ද සංඛ්‍යාව 1000කට වඩා වැඩි අගයන් වාර්තා වීම තුළ මැතිවරණ වංචාවක් සිදු වෙලා තියෙනවා කියන තත්ත්වය හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ජනාධිපතිවරණයේදී ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවීම නිසාත් ඒ වගේම නිදහස් හා
සාධාරණ මැතිවරණයක් පැවැත්වුව කියලා තහවුරු කරපු නිසාත් ශ්‍රව්‍ය සහ දෘශ්‍ය ක්‍රමවලට නිරීක්ෂණය නොවන මැතිවරණ වංචාවක් සිදු වෙලා තියෙන කියලා හඳුනා ගන්න පුළුවන්. ඒ තත්ත්ව අනුව හඳුනා ගැනීමේ හැකියාව තියෙන්නේ මේ මැතිවරණ වංචාව ඡන්ද පත්‍රිකාවල ඡන්ද සලකුණු ආශ්‍රිතව සිදුවන මැතිවරණ අක්‍රමිකතාවයක් කියලා හඳුනා ගන්න පුළුවන්. තාක්ෂණයන් එක වැඩ කරන අය සහ මේ තාක්ෂණික දැනුම තියෙන අය මේ මැතිවරණ වංචාව ඡන්ද පත්‍රිකා ආශ්‍රිතව ඡන්ද සලකුණු වල සිද්ධ වෙන මැතිවරණ වංචාවක් කියලා හඳුනගන්නේ ඒ මැතිවරණ ප්‍රතිඵල වාර්තා මේ ප්‍රහාරක තාක්ෂණික නිලධාරීන් ඒ අය ප්‍රහාර සිද්ධ කරති ඒ පවත්වා ගන්න පොදු රටාවන්ට ඒ භාෂා ක්‍රමවලට අනුකූලව ඒ මැතිවරණ ප්‍රතිඵල වාර්තා තිබීම හරහා තමයි මේ තාක්ෂණයන් ගැන දැනුම තියෙන අය සහ මේවා එක වැඩ කරන අය මේ ඡන්ද සලකුණු හරහා මේ මැතිවරණ වංචාව සිදු කරනවා කියලා අඳුනගන්න. එතකොට මේ 2024 ජනාධිපතිවරණයේදී 3%ක ඡන්ද පදනමක් ඒ රෙජිමේ නියෝජනය කරන පක්ෂ සන්ධානයට ලබා දීම සහ 2019 ජනාධිපතිවරණයේදී 3%ක ඡන්ද පදනමක් ලබාගත් ඒ පක්ෂ සන්ධානයට ජනාධිපති ධූරය ලැබෙන විදියට ඡන්ද නිර්මාණය කිරීම හරහා සිද්ධ කළේ අනාගතයේදී ජනාධිපතිවරණයකදී ඒ රෙජිමේ නියෝජනය කරන පක්ෂ සන්ධානයට පළවෙනි තැනට වැඩිම මනාප හදලා ජනාධිපති ධූරය ලැබෙන විදියට පරිසරය නිර්මාණය කරාම සමාජීයව ඒ තත්ත්වය සාමාන්‍යකරණය කිරීමක් තමයි ඒ විදියට ඒ 2024 ජනාධිපතිවරණයේදී ඒ ප්‍රතිඵල වාර්තාව නිර්මාණය කිරීම හරහා සිද්ධ කරේ. 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒත් ඒ රෙජිමයට අදාළ පක්ෂ සන්ධානයේ ඡන්ද ප්‍රතිශත අගය 3%ක අගයක තමයි පවත්වාගෙන තියෙන්නේ. 2024 දී ජනාධිපති ධූරයට පත් වුණ ඒ පක්ෂ සන්ධානය ඊට කලින් ආසන්නම 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රතිශතය තියෙන්නේ 3%ක අගයක. ඒ විදිහට ජාතිවාදී තත්ත්ව, ආගම්වාදී තත්ත්ව, ස්වභාවික ආපදා තත්ත්ව, ත්‍රස්තවාදී තත්ත්ව, පාතාල ක්‍රියාකාරකම්, විදේශ රටවල් හරහා සිදු කරන දේශපාලනික බලපෑම් ඔය කියන තත්ත්ව හරහා 2026 අවුරුද්ද වෙද්දී ලංකාවේ බහුතර මහජන මතය ඒ රෙජිමය නියෝජනය කරන ඒ පක්ෂ සන්ධානයට තියෙනවා කියන සමාජීය තත්ත්වය නිර්මාණය කරන්න තමයි මේ නොවැම්බර් 21 ඉඳලා ඒ විදියට ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ආරම්භ කරේ. පහුගිය නොවැම්බර් 21 වෙනිදා ඒ රෙජිමේ ප්‍රමුඛව ඒ රෙජිමේ නියෝජනය කරන පක්ෂ සන්ධානය විසින් ආණ්ඩු විරෝධී මහජන රැලි පවත්වන්න ආරම්භ කරා. ඒ නොවැම්බර් 21 ඒ මහජන රැළිය පැවැත්වුවට පහුවෙනිදම මරණ වාර්තා වෙන විදියට සහ පූර්ණ දේපල හානි වාර්තා වෙන විදියට නායෑමක් සිද්ධ වුණා. එතන ඉඳලා දින කිහිපයකට පස්සේදී දිග නායෑම් වාර්තා වුණා. ඒ වගේම පුද්ගල මරණ සහ පූර්ණ අර්ධ දේපල හානි වාර්තා වුණා. තාක්ෂණික නිලධාරීන් ඒගොල්ලන් ක්‍රියාකාරකම් සිද්ධ කරද්දී ඒ ක්‍රියාකාරකම් ඒගොල්ලන් විසින් මේ තාක්ෂණයන් යොදාගෙන සිදු කරන ක්‍රියාකාරකම් සහ ඒ සිදුවීම් ස්වභාවිකව සිදුවන සිදුවීම් නෙමෙයි කියලා මේ තාක්ෂණයන් සම්බන්ධව දැනුම තියන අයට සහ පොදුවේ සමාජයට ඒ සිදු කරපු ඒ ක්‍රියාකාරකම් සම්බන්ධව තොරතුරු ප්‍රකාශ කරන විදිහක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා. ඒ තත්වයන්ට අනුකූලවම තමයි නොවැම්බර් 21 ඒ ආණ්ඩු විරෝධී මහජන රැළිය පැවැත්වුවට පසුවෙනිදා සිද්ධ වුණ ඒ නායෑමට අදාළව ඒ තොරතුරු පද්ධතිය තියෙන්නේ. ඒ අනුව තමයි අඳුනගන්නේ ඒ නායෑම මේ චන්ද්‍රිකා තාක්ෂණය හරහා සිද්ධ කරපු සිදුවීමක් කියලා. ඒ නායෑමට දින කිහිපයකට පස්සේදී වාර්තා වුණ නායෑම ගත්තහම
ඒ නායයන් මේ සුලිකුණාටු තත්වයකට සමගාමීව තමයි ඇති කරේ. නමුත් ඒ සුලිකුණාටු තත්වයට සමගාමීව ඒ ඇතිවෙච්ච නායයන් වලින් දියපහරවල් නැතුව සාමාන්‍ය මට්ටමින් සිදු වුණ ඒ නායයන් වලදී ඒ තත්ත්වයන් නිරීක්ෂණය වෙන්නේ මේ චන්ද්‍රිකා තාක්ෂණයන් හරහා සිද්ධ කරපු සිදුවීම් විදියට. ඒ නායයන් වලට අමතරව මේ කාලගුණික තත්ත්වයට සමගාමීව සිද්ධ වුණු ක්ෂණික ගස් කඩා වැටීම්, මහාමාර්ග ගිලා බැසීම්, භූමිය ගිලා බැසීම්, භූමියේ ඉරිතලල ඒ භූමිය වෙන්වෙච්ච අවස්ථා, ක්ෂණිකව ගල් පෙරලීම් වල සිදුවීම් වලට අදාළ සමහර අවස්ථාවල ඒ තොරතුරු පරාසයන් නිරීක්ෂණය කරද්දී මේ චන්ද්‍රිකා තාක්ෂණික ප්‍රහාර හරහා සිදු කරපු සිදුවීම් කියලා හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. සමස්තයක් විදියට ගත්තහම සමකාසන රටක් විදියට මේ වගේ සුලිකුණාටු තත්ත්වයක් ඇතිවීම ඉතාමත් දුර්ලභ අවස්ථාවක් වෙනවා. සමකාසන රටවලට මේ වගේ සුලිකුණාටු තත්ත්වයන් ඇති වෙන්නේ නැති තරම්. එහෙම තත්ත්වයක් තුලදී තමයි මේ කාලගුණික තත්ත්වය ඇති වුනේ. ඒ වගේම මේ සුලිකුණාටුව ලංකාවට අදාළව බලපාන තත්ත්වයේ සිටියම් වලදී මේ සුලිකුණාටුවේ කේන්ද්‍රයේ ගමන් මාර්ගය වැටිලා තිබුණේ හම්බන්තොට හරහා. ඔය වගේ පොදු තත්ත්වයන් කිහිපයක් තියෙනවා මේ සුලිකුණාටුව ස්වභාවිකව ඇති වුණ තත්ත්වයක් නෙමෙයි කෘත්‍රිමව මොනයම් හෝ බලවේගයක් විසින් ඇති කරපු කෘත්‍රිම තත්ත්වයක් කියලා හඳුනා ගන්න පුළුවන් අවස්ථා කිහිපයක් තියෙනවා. මේ තාක්ෂණයන්ට එක්ක වැඩ කරන අයට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මේ සුලිකුණාටු තත්ත්වය ඇති කිරීමේ අරමුණ වෙන්නේ මේ ලංකාව තුලදී චන්ද්‍රිකා තාක්ෂණික ඒකාබද්ධ ප්‍රහාර සඳහා දායකත්වය දක්වන ඒ රෙජිමය ප්‍රමුඛ ඒ දේශපාලන පක්ෂ සන්ධානයට ආණ්ඩු බලය ලබා දීමේ අරමුණින් ඒගොල්ලන්ගේ පවත්වන්න ආරම්භ කරපු ඒ ආණ්ඩු විරෝධී මහජන රැලි සඳහා ඒ ප්‍රහාරක රටවල් විසින් දක්වන දායකත්වයේ විදියට ආණ්ඩුවට විරුද්ධව ජනතා අප්‍රසාදය ඇති කරලා ආණ්ඩුවට විරුද්ධව මහජනතාව ඒකරාශී කරන්න මෙවර ඇති කරන තත්ත්වයේ විදියට තමයි මේ ස්වභාවික විපත් ඇති කිරීමේ තත්ත්වය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. 2019 ජනාධිපතිවරණයේදී මේ ප්‍රහාරක රටවල් මේ රෙජිමයට ආණ්ඩු බලය ලබා දෙන්න ආරක්ෂාව මූලික කරගෙන තර්ජනයක් තමයි ඇති කරේ. නමුත් 2026 හෝ 2027 වෙද්දී මේ රෙජිමේ ප්‍රමුඛ මේ සන්ධානයට ලංකාව තුළ ආණ්ඩු බලය ලබා ගන්න ජනාධිපතිවරණයක් එහෙම නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්න අවශ්‍ය වෙන ඒ පරිසරය නිර්මාණය කර ගැනීම වෙනුවෙන් ප්‍රහාරක රටවල් වල දායකත්වයේ විදියට තමයි මේ සුලිකුණාටු තත්ත්වය සහ ඉදිරියේදී ඒගොල්ලන් ඇති කරන්න බලාපොරොත්තු වෙන ඒ ස්වභාවික විවසන තත්ත්වය ඇති කිරීමේ අරමුණ ඒගොල්ලන්ගේ වෙන්නේ. එතකොට හඳුනා ගන්න පුළුවන් තත්ත්වයක් තමයි මේ ඒකාබද්ධ ප්‍රහාර විදියට මේ රෙජිමයට ආණ්ඩු බලය ලබා දීම වෙනුවෙන් තවදුරටත් ස්වභාවික විපත් ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ තත්ත්ව ඇතිවීම නතර වෙන්න නම් මේ ඒකාබද්ධ ප්‍රහාර නතර වෙන්න ඕන. එහෙම නැතුව ওই ස්වභාවික විපත් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ඇති කරන තත්ත්ව නතර වෙන්නේ නැහැ. එතකොට චන්ද්‍රිකා තාක්ෂණය හරහා ඇති කරන තත්ත්ව සහ ස්වභාවිකව ඇතිවන තත්ත්ව වෙන්කර හඳුනා ගැනීමේ හැකියාවක් නැහැ. හේතුව වෙන්නේ මේ තාක්ෂණික ප්‍රහාර සිද්ධ වෙන්නේ තරංගාශ්‍රිතව ඒවා ශ්‍රව්‍ය හරි එහෙම නැත්නම් දෘශ්‍ය ක්‍රම වලට හරි නිරීක්ෂණය කිරීමේ හැකියාවක් නැහැ. රේඩාර් පද්ධති වලට අහු වෙන්නේත් නැහැ. ඒ නිසා ඒව යොදාගෙන ඇති කරන තත්ත්ව නිරීක්ෂණය වෙන්නේ ස්වාභාවික තත්ත්වයෙන්. ඒ නිසා ස්වභාවික විපතක්ද නැත්නම් මේ චන්ද්‍රිකා තාක්ෂණය හරහා ඇති කරපු දෙයක්ද කියලා වෙන්කර හඳුනා ගැනීමේ හැකියාවක් නැහැ.
2026 2027 වෙද්දී මේ රෙජිමයට ආණ්ඩු බලය ලබා ගන්න 2019 පාවිච්චි කරපු ඒ අවස්ථාවාදී උපක්‍රමයේ විදිහට තිබ්බ ත්‍රස්තවාදයත් මෙවර භාවිතා කරන්නේ නැත්තෙම නැහැ. ඒ කියන්නේ දැන් නොවැම්බර් 21 ඒ තිබුණ ආණ්ඩු විරෝධී මහජන රැළියට සමගාමීව උතුරු නැගෙනහිර ආගම්වාදය ඇවිසීමක් ඒ හරහා ජාතිවාදය ඇවිසීමක් වෙනම සිද්ධ වුණා. ඒ ඇරත් ත්‍රස්තවාදී ක්‍රියාවල යම්කිසි වර්ධනයක් ඒ කලාප තුළ වාර්තා වුණා. එතකොට මූලික අදියර තුළ මේ වෙද්දී අර 2019 දී වගේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. නමුත් වෙනස තියෙන්නේ මේ අවස්ථාවේදී ඒ කියන්නේ 2026 2027 වෙද්දී ඒගොල්ලන්ට ඒ ආණ්ඩු බලය ලබා ගැනීමේ සැලැස්මේදී මේ මෙවර ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ මේ කාලගුණික විපත් වෙනුවෙන්. ඒ කාලගුණික විපත් ඇති කළා ඒවට ආණ්ඩුවේ මැදිහත් වීම ප්‍රමාණවත් නැහැ. ආණ්ඩුව මොනවත් කරන්නෙත් නැහැ, කරෙත් නැහැ කියන මතය ජනතාව තුළ හදලා ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදය ඇති කළා ආණ්ඩුවට විරුද්ධව මහජනතාව ඒකරාශී කිරීම තමයි අරමුණ වෙන්නේ. කොහොමත් ওই තත්ත්වය වඩියත් හොඳින් කෙරේවි. හේතුව වෙන්නේ වර්තමාන ආණ්ඩුව ධාර්මික පාලකයන් ඉන්න ආණ්ඩුවක් විදියට ලේබල් කෙරිලා තියෙන්නේ. ඒ නිසා රට ජාතිය ආගම සුරක්ෂිත කරන කියාගෙන එන කණ්ඩායමට ගොඩක්ම පහසුවෙන් මේ කාලගුණික විපර්යාස හරහා මේ අධාර්මික පාලකයන් බලයේ ඉඳීම නිසා මේ විපත් ඇති වෙනවා කියන ඒ ආගමික පසුබිම් එක්ක ජනතාව ඒකරාශී කර ගැනීමේ අවස්ථාවක් විදියට මේ තත්ත්වය ඉදිරි කාල සීමාව තුළ පවතීවි. 2019න් පස්සේදී 2020 පාර්ලිමේන්තු මැතිවරණය 2022 අරගලය ආපු අවස්ථාවේදී ඒ අරගලය වෙලාවේදී මේ රෙජිමේ ප්‍රමුඛ ඒ පක්ෂ සංධානය තවදුරටත් ආණ්ඩු බලය රඳව ගන්න ඒත් ස්වභාවික විපත් යම් ප්‍රමාණයකට ඇති කරා. නමුත් දරුණුවටම නෙමෙයි. ඒත් ස්වභාවික විපත් ඇති කරා. එදා ඉඳලා මේ ස්වභාවික විපත් කියන කාරණය සිදු කරමින් පවතින ක්‍රියාවලියක්. මේ කලුත් ක්‍රියාවලියක් නෙමෙයි. චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මේ සිදු කරන මේ ස්වභාවික විවසන තත්ත්ව ඇති කිරීම සම්බන්ධව මීට කලින් ඒ කියන්නේ 2019ටත් කලින් ප්‍රබලම අවස්ථාවක් තියෙන 2016 දී 2016 අවුරුද්දේදී ලංකාවට චන්ද්‍රිකා තාක්ෂණික ප්‍රහාර එල්ල කරන ප්‍රධානම රට වෙන අංක 1ට තියෙන රට වෙන ඒ ලංකාවට ආසන්නයේම තියෙන රටෙන් එවකට ආරක්ෂක අංශ සමාජික කණ්ඩායමක ලංකාවේ සංචාරයකට සමගාමීව ඒගොල්ලන් මේ චන්ද්‍රිකා තාක්ෂණික ප්‍රහාරක සිද්ධීන් කීපයක්ම වාර්තා කරා. එතන එකක් තමයි 2016 මැයි මාසේ සිද්ධ වුණ එතෙක් ලංකා ඉතිහාසයේ වාර්තා වුණ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කරපු ඒ නායෑමේ අවස්ථාව. ඊළඟට තියෙන්නේ ඒ මැයි මාසේ ඊළඟට ජුනි මාසෙදී ජුනි මාසේ තමයි ඒගොල්ලන්ගේ ඒ විදේශීය ඒ ආරක්ෂක අංශ සමාජික කණ්ඩායමේ ලංකාවේ සංචාරය යෙදিলা තිබුණේ. ඒ ජුනි මාසෙදී ලංකාවේ ආරක්ෂක අංශ වලින් එක කොටසකට අයත් ආයුධ ගබඩාවක පුපුරවා හැරීමක් සිදු කරා. ඒ පුපුරවා හැරීමත් මේ චන්ද්‍රිකා තාක්ෂණය හරහා සිදු කරපු සිදුවීමක්. වර්තමානයේ වෙද්දී මීට මාස කිහිපයකට කලින් ඒ අවිගබඩාව පුපුරා ගියපු ප්‍රදේශයකට ආසන්න ප්‍රදේශයක නිවාස කිහිපයක් ආවරණය වන කලාපයක ඒ නිවාසවලට එක දිගට ගල් පතිත වන සිදුවීමක් වාර්තා වුණා. ඒ කියන්නේ ඒ නිවාසවල ඇස්බෙස්ටස් සීට් වලට හානි වෙලා ඒ ගල් ගෙවල් ඇතුළට වැටෙන විදිහටම ඒ වගේ වේගයක් සහිතව තමයි ඒ ගල් වහලවල් වලට වැටලා තිබුණේ. එතකොට එච්චර වේගයකින් ගල් වදින්න තරම් සිදුවීමක් සිදු වෙලා
ඒ නිවැසියන්ට ඒ ප්‍රදේශවාසීන්ට මේ ගල් වදින්නේ කොහෙන්ද කොහොමද කියන තත්ත්වය ගැන තොරතුරක් හොයාගන්න බැරුව තිබුණ මාස ගාණක්ම. ඔය තත්ත්වයක් මේ චන්ද්‍රිකා තාක්ෂණය හරහා ඇති කරපු සිදුවීමක්. හේතුව වෙන්නේ ඒ විදිහට ඒ ළඟපාතක ඉඳලා එච්චර වේගයකින් ඇස්බස්ටස් සීට් වලටත් හානි වෙන්න තරමේ ඒ විදිහට ගල් පතිත කිරීමේ විසි කිරීමේ හැකියාවක් ස්වභාවිකව නැහැ. මාස ගාණක් අහු නොවෙන්නත් ඒ තත්ත්ව පරාසය පැවතුනේ මේ චන්ද්‍රිකා තාක්ෂණය හරහා ඒ සිදුවීම් සිදු කරපු හන්දා. එතකොට මේ 2016 දී සිදු වුණ සිදුවීම් කිහිපයක් මේ චන්ද්‍රිකා තාක්ෂණය හරහා සිදු කරපු සිදුවීම්. නමුත් ඒවා ඒ තරම් බරපතල තත්ත්වයක ඒ තරම් හානිකර තත්ත්වයක තිබුණේ නැහැ. ආයේ 2025 දී මේ අවුරුද්දේදීත් ඒ ලංකාවට ආසන්නතම රටින් ආයේ ප්‍රහාරයක් එල්ල වුණා. එතනදී ඒගොල්ලන් සිද්ධ කළේ ලංකාවේ කොළඹ වරායේ නාවික යාත්‍රා නිපදවන එක අංගනයක්. රාජ්‍ය අනුබද්ධිත ආයතනයකට බදු දුන්නා. ඒ ක්‍රියාවලියට අදාළව ඒ ගිවිසුම අත්සන් කරපු ඒ දිනේදී එතනින්දලා දින කිහිපයකත් එක දිගට නාවික යාත්‍රාවල මරණ වාර්තා වෙන විදිහටම අනතුරු කිහිපයක්ම ඇති කරා. එතකොට ඒ විදිහට අඩු කාල පරතරයක් ඇතිව ඒ අනුයාතව ඒ විදිහට අනතුරු ඇතිවීම හරහා නිරීක්ෂණය කරන්නේ මේ විදිහට මේ චන්ද්‍රිකා ප්‍රහාර සිද්ධ වෙනවා කියලා. මේ තාක්ෂණයන් එක වැඩ කරන අය විදිහට පෞද්ගලික නිරීක්ෂණයන් වෙන්නේ ඒ කොටස බදුගත්ත රාජ්‍ය අනුබද්ධිත නාවික යාත්‍රා නිෂ්පාදනය කරන ආයතනයක්. ඒ ආයතනය යටතේ නාවික හමුදාවට අයත් ප්‍රහාරක යාත්‍රා නිෂ්පාදනය කිරීමක් කරනවා ඒ රට විසින්. එතකොට ප්‍රහාර ඇතිවීමේ අවදානමක් තියෙනවා කියන අනතුරු ඇඟවීම ඒ තත්ත්වය තමයි ඒ අර නාවික හමුදා ප්‍රහාරක යාත්‍රා නිෂ්පාදනය කරන්න හන්දා ඒ අනතුරු ඇඟවීමක් තමයි ඒගොල්ලන්ගේ සිද්ධ කරේ. ඒ වගේම දැන් මේ සුළි කුණාටු ඇතුණු තත්ත්වයේදී වුණත් ඒගොල්ලන්ගේ ආරක්ෂක අංශවල ප්‍රහාරක නෞකාවක් ලංකාවට ආවා. ඒ ලංකාවට ආපු අවස්ථාවේ තමයි මේ විදිහට ලංකාවේ මේ සුළි කුණාටු තත්ත්වය ඇති වෙන්නේ. ඒ ආපු නාවික යාත්‍රාවේ ගුවන් යානා ගෙනල්ලා තිබ්බා. ඒ ගුවන් යානා ලංකාවේ මෙහෙයුම් වලට සහභාගී වුණා. ඒ වගේම ඒ ලංකාවට ආසන්නයෙන්ම තියෙන ඒ රට අධික වෛරයකින් පසු වෙන ඒ රටට ආසන්නතම රටේ ගුවන් යානාත් ලංකාවේ මේ ආපදා මෙහෙයුම් වලට සහභාගී වුණා. ඒ රටේ ගුවන් යානා ලංකාවේ මෙහෙයුම් ආරම්භ කරපු දවසේම ලංකාවේ හමුදාවට අයත් ගුවන් යානයක් කඩාගෙන වැටුණා. ඒ වගේම ඒ රටේ නාවික හමුදාවේ යාත්‍රාවක් ආපු දවසේ ලංකාවේ නාවික හමුදාවේ නිලධාරීන් 5 දෙනෙක් දියගිල්ල මැරුණා. පොදුවේ ඔය සිදුවීම් නිරීක්ෂණය වෙන්නේ හුදකලාව සිදු වුණු ස්වභාවික සිදුවීම් විදියට. නමුත් ඔය සිදුවීම් කෘත්‍රිමව මේ චන්ද්‍රිකා තාක්ෂණ ඔස්සේ ඇති කරපු සිදුවීම්. يعني ප්‍රහාරක තත්ත්ව. කොයිම අවස්ථාවකදීවත් ඒ ලංකාවට ආසන්නතම රටයි ඒ රට අධික වෛරයකින් ඉන්නේ අනිත් රටයි එකම භූමියක ක්‍රියාන්විත වලටවත් මෙහෙයුම් වලටවත් කිසිම දෙයකට සහභාගී වෙන්නේ නැහැ එක කණ්ඩායමක් විදියට. ඒ රටවල් දෙක වෛරය තරම්. අනිත් රටේ නාවික යාත්‍රාවක් එද්දී ලංකාවේ නාවික හමුදාවේ අයට පොඩක් පරිස්සම් වෙන්න තිබුණා. ඒ වගේ මේගොල්ලන්ගේ ගුවන් යානයක් මෙහෙයුම් වල යොදද්දී ඒත් ගුවන් යානයකට පොඩක් පරිස්සම් වෙන්න තිබුණා. නමුත් ලංකාවේ ආරක්ෂක අංශ සමාජිකයන්ට මේ වගේ තාක්ෂණික ප්‍රහාර සිද්ධ වෙනවා කියලා මේ සම්බන්ධව දැනුමක් නැහැ. නමුත් දේශපාලනිකයින්ට නම් දැනුම තියෙනවා. ඒ වගේම මම හිතන විදිහට ආරක්ෂක අංශ ප්‍රධානීන්ටත් මේ සම්බන්ධව යම් මට්ටමක දැනුමක් තියෙනවා. එතකොට දේශපාලනික කරන අයට පූර්ණ වගකීම තියෙනවා. පොඩ්ඩක් ඒ රෙජිමේන්තු බාර අයට මේ ආරක්ෂක අංශවල ඉන්න අයගේ ආරක්ෂාව තහවුරු කළාද?
ඒගොල්ලන් මේ මෙහෙයුම් වල යොදවලා තියෙන්නේ කියන తත්වය හොයලා බැලීමේ වගකීමක් තියෙනවා. ඒ වගකීම පොඩ්ඩක්වත් ඉෂ්ට කරලා නැහැ. අඩුම තරමින් ඒ මෙහෙයුම් වල ඉන්න ඒ ආරක්ෂක අංශ සමාජිකයන්ට ලයිෆ් සේෆ්ටි ජැකට්ස් ඒ කියන්නේ වතුරේ පාවෙන විදිහට ඒ පළඳවනේ ජැකට්ස්වත් පළඳවල නෙමෙයි මෙහෙයුම් වල යොදවලා තිබුණේ. ඒ වගේ හේතු නිසා තමයි නිකරුණේ මේ ජීවිත අහිමි වුනේ. ඒ නිසා දේශපාලනය කරන අය වුණත් ආරක්ෂක අංශවල අය වුණත් සැලකිලිමත් වෙන්න ඕන. ඔය රටවල් දෙක එකම භූමියක මොකක් හරි මෙහෙයුමක ඉන්නවා නම් එකට අනිවාර්යයෙන්ම මේ වටපිටාවේ ඉන්න අයගේ ආරක්ෂාව තහවුරු කරන්න ඕනි කියන කාරණය ගැන සැලකිලිමත් වෙන්න ඕන. ওই තත්ත්වය ආරක්ෂක අංශවලටත් දේශපාලනය කරන අයටත් විතරක් නෙමෙයි පොදු වෙන්නේ. පහුගිය කාලේ ලංකාවේ ක්‍රීඩා කණ්ඩායමක් තරඟ සංචාරයක් වෙනුවෙන් ඒ රටේ තරඟාවලියකට සහභාගී වෙලා හිටියා. ඒ වෙලාවේ ඒ රටේ ආරක්ෂක තර්ජනයක් ඇති වුණා. ඒ ආරක්ෂක තර්ජනය හමුවේ ලංකාවේ ක්‍රීඩා කණ්ඩායම ඒ නායකත්වයේ ඉඳලා ඒ කණ්ඩායම ඒ රටේ ආරක්ෂක අංශයක සාකච්ඡා කරන්නේ නැතුව ආයේ ලංකාවට එන්න සූදානම් වෙලා තිබුණා. ඒ වෙලාවේදී ලංකාවේ කණ්ඩායමට ආයෙත් ලංකාවට එන්න කියලා උපදෙස් දීලා තිබුණේ ලංකාවේ පාර්ශව කිහිපයක් හරහා ඒ ලංකාවට ආසන්නතම රටේ මේ සම්බන්ධව ඉන්න අය. ඒ කියන්නේ ලංකාවේ පාර්ශවයක් අතරමැදි පාර්ශවයක් විදියට යොදාගෙන ලංකාවට ආසන්නතම රටේ අය ඒ තරග සංචාරයට සහභාගී වෙලා හිඳපු ලංකාවේ ක්‍රීඩා කණ්ඩායමට ආපහු ලංකාවට එන්න කියලා උපදෙස් දීලා තිබුණා. ඒ සිදුවීමේදී ලංකාවේ රජය මැදිහත් වෙලා ඒ තරග සංචාරය අතරමැද දාලා ඉන්න එපා. ඒ තරග සංචාරය අවසන් වුණාම ආපහු ලංකාවට එන්න කියලා උපදෙස් දුන්නා. ඒ උපදෙස් දීම හරහා ඒ නැවත ලංකාවට ඒගොල්ලන් එන එක නතර වුණා. ඒ නතර වීම තුල ලංකාවට ආසන්නතම රටේ අයට ඕන දේ සිදු නොවුන නිසා ඒගොල්ලන් කරේ මේ චන්ද්‍රිකා තාක්ෂණික ප්‍රහාර හරහා ඊළඟ ක්‍රීඩා තරගයට ක්‍රීඩා කරන්න බැරි විදියට පහුවෙනිදම ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ට රෝගී තත්ත්ව ඇති කරලා තිබුණා. ඊට අමතරව ඒ තරග සංචාරයේ ඒ දිනවලම ඒ රටේ වාර්ෂිකව පැවැත්වෙන වාණිජ තරගාවලියක කණ්ඩායම් වලින් ලංකාවේ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම එකපාරටම ඉවත් කරා. එතකොට ඔය සිදුවීම් මාලාවම සිද්ධ වුණේ ඒ අර ලංකාවට ආපහු එන්න කියපු ඒ උපදෙස පිළිගන්නේ නැතුව ඒගොල්ලන් ඒ රටේ හිටපු හින්දා. ලංකාවේ ක්‍රීඩා කණ්ඩායමට නම් ඒ තත්ත්වය ඇති වුණේ කණ්ඩායමේ නායකත්වය පළවෙනි අවස්ථාවේදීම හරියට ඍජු තීරණයක් අරගෙන ඒ තත්ත්වය කළමනාකරණය කරගෙන ඒ ආරක්ෂක අංශය කතා කරලා හරි විදියට තීරණයකට එන්නේ නැතුව ලංකාවේ රජය පවා මැදිහත් වෙලා නියෝග දෙන විදියට ඒ තත්ත්වය කළමනාකරණය කරන විදිහට රජයත් තවත් පාර්ශ්ව කිහිපයකුත් ඒ තත්ත්වයට ඈඳගත්ත හන්ද තමයි ඒ පරිසරය ඇති වුණේ. ඒ නිසා ඕනම ක්‍රීඩා කණ්ඩායමක සංචිතයක් නම් කරද්දී ඒ සංචිතයේ නායකත්වයේ ඉඳලා ඒ ක්‍රීඩා කණ්ඩායමේ සමාජිකයන්ට තමන් මේ නියෝජනය කරන්නේ රටක්. ඒ මානසිකත්වයේ තියෙන අය තමයි සංචිතවලට නම් කරන්න ඕන. නැතුව එක එක අය කියන විදියට වැඩ කරන්න ගියහම ඒවයි අතුරු විපාක ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා බාහිර පාර්ශවයකට මැදිහත් වීමකට ඉඩ නොදී අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය තීරණ ගන්න ක්‍රීඩා කණ්ඩායමක් නිර්මාණය වෙන විදියට ඕනේ සංචිත නිර්මාණය කරන්න. ඒ අවස්ථාවේදී ඒ විදිහේ සංචිතයක් නායකත්වයක් නොතිබුණ හන්ද තමයි සමාජීය පවා කතිකාවතක් ඇවිල්ලා ඒ විදිහට ඒ තත්ත්වය දුරදිග ගියේ.
සමස්තයක් විදිහට ගත්තහම ලංකාවට ආසන්නතම රටේ නීතිය වෙන්නේ ඒ අය අතෑරලා කවුරු හරි එහෙම නැත්නම් ඒ අය ප්‍රතික්ෂේප කරනවා නම් කවුරු හරි අනිත් රටවලුත් ඒ රට විසින් ඒ ප්‍රතික්ෂේප කරන අයව ප්‍රතික්ෂේප කරන්න ඕනි. ඒක තමයි ඒ රටේ නීතිය. එහෙම කරන්නේ නැත්නම් අර ඒ ප්‍රතික්ෂේප කරන්නේ නැති රටට ප්‍රහාර එල්ල කරනවා. ওই தත්ත්වය තේරුම් ගන්න ඕනි. මීට මාස කිහිපයකට කලින් ඒ ලංකාවට ආසන්නතම රට විසින් ප්‍රතික්ෂේප කරන වෙන රටක නැවක් ලංකාවේ මුහුදු සීමාව හරහා ලංකාවට එන්න නියමිතව තිබුණා. නමුත් ඒ ලංකාවට ආසන්නතම රට විසින් ලංකාවේ රජයට දැනුම් දුන්නා ඒ නැවට එන්න දෙන්න එපා කියලා. ඒ අනුව ලංකාවේ රජය විසින් ඒ නැවට දැනුම් දුන්නා ලංකාව ඒ නැව ලංකාවේ සීමාවට එනවට විරුද්ධයි කියලා. ඒ නිසා ඒ නැව ලංකාවට ආවේ නැහැ. එතකොට ඒ වගේ සිදුවීමක් මේ 2025 අවුරුද්දේදී වාර්තා වුණා. ඒ තත්ත්ව හරහා ඒගොල්ලන්ගේ කියන දේවල් තේරුම් අරගෙන ඕන වැඩ කරන්න. ඒ කියන්නේ ඒ රට විසින් කවරම හරි රටක් ප්‍රතික්ෂේප කරනවා නම් අනිත් රටවලුත් ඒ රට ප්‍රතික්ෂේප කරන්න ඕන. ඒ නිසා ඕනෑම ක්ෂේත්‍රයක ඔය රටවල් දෙක එකම සීමාවක එකම භූමියක එකම රාමුවක මොනවම හරි ක්‍රියාන්විතයක නැත්නම් මෙහෙයුමක නිරත වෙලා ඉන්නවා නම් අවට ඉන්න අය සැලකිලිමත් වෙන්න ඕන ආරක්ෂාව සම්බන්ධව. විශේෂයෙන්ම මේගොල්ලෝ වෙනත් පාර්ශවයක භූමියක නම් ඉන්නේ ඒ අර භූමිය අයිති වෙන අය දැනගන්න ඕන ආරක්ෂාවන් තහවුරු කරන්න. ඒ නිසා එකම ක්ෂේත්‍රයක නෙමෙයි විවිධ ක්ෂේත්‍රවලදී ඔය රටවල් දෙක එක භූමියක ඉන්නවා නම් ඒ ලංකාවට ආසන්නතම රටට අසහනයක් ඇති වෙනවා. ඒ අසහනය ඇතිවීම තුළ මොනයම් හෝ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් මේ චන්ද්‍රිකා තාක්ෂණයන් හරහා හරි නැත්නම් ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රමවලට නිරීක්ෂණය වෙන විදියට හරි මොනවම හරි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් වාර්තා වෙන විදියට සිදුවීමක් ඇති කරනවා. ඒ නිසා ඒ රටවල් දෙක එකම භූමියක එහෙම නැත්නම් එකම සීමාවක රැඳිලා මොනවා හරි මෙහෙයුමක එහෙම නැත්නම් ක්‍රියාන්විතයක එහෙම නැත්නම් මොනවම හරි කාර්යයක නිරත වෙලා ඉන්නවනම් ඒ අවට ඉන්න අය ඒ භූමියේ ඒ වගකීම් බාර වෙන අය ආරක්ෂාව සම්බන්ධව සැලකිලිමත් වෙන්න ඕන. එහෙම සැලකිලිමත් උනේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒ ලංකාවට ආසන්නම රටේ තියෙන ඒ අසහනකාරීත්වයත් එක්ක අනිවාර්යයෙන්ම මොනවා හරි මට්ටමේ හානියක් කරනවා. ඔය තත්ත්ව පරාසයක ගත්තාම මේ ඇති වුණු සුලිකුණාටු තත්ත්වය දේශපාලනික අරමුණු වෙනුවෙන් සහ ඒ දේශපාලනික අරමුණු වෙනුවෙන් ඇති කරපු ඒ තත්ත්වය දේශපාලනික අවශ්‍යතා තවදුරටත් තෘප්ත කරන්න භාවිතා කරපු අවස්ථාවන් තමයි නිරීක්ෂණය වෙන්නේ. පොදුවේ ගත්තහම ඒ නොවැම්බර් 21 ආණ්ඩු විරෝධී මහජන රැළියට ඒ පවත්වල ඊළඟ දිනේදීම නායෑමක් මරණ සහ පූර්ණ දේපල හානි වාර්තා වෙන විදිහට සිදු කිරීම හරහා මේ තාක්ෂණයන් සම්බන්ධව දැනුම තියෙන ඒ වගේම ඒ අධ්‍යයන පරාසයන් සහිත අයට පූර්වකථනය කරන්න පුළුවන් වෙන්නේ. තවදුරටත් මේ தත්ත්වය ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. හේතුව මේ සිදුවීම ඇති කිරීමේ අරමුණ වෙන්නේ ලංකාවේ මේ ප්‍රහාර සඳහා දායකත්වය දක්වන මේ ප්‍රහාරක රටවල් වල දේශපාලනික අවශ්‍යතා තෘප්ත කරන්න සූදානමින් ඉන්න ඒ රෙජිමයට ආණ්ඩු බලය ලබා දීම. එතකොට මේ ස්වභාවික විපත් හරහා ආණ්ඩුව නිසි විදියට ඒගොල්ලන්ගේ වගකීම් ඉෂ්ට කරන්නේ නැහැ කියන මතය සමාජීයව හදන එක තමයි මේගොල්ලන්ගේ අරමුණ වෙන්නේ. මේ සුලිකුණාටු තත්ත්වය ගත්තත් ඒගොල්ලන්ගේ ඒ අරමුණ ඒ අවශ්‍යතාවය සෑහෙන දුරකට ඉෂ්ට වෙලා තියෙනවා. හේතුව සුලිකුණාටු ඇති වෙන්න කලින් නොවැම්බර් මාසේ 12 වගේ ඉඳලා
අවපීඩන තත්ත්වයක් ගැන අනතුරු ඇගවීම් කළා තියෙනවා. ඒ වගේම ඒ අවපීඩන තත්ත්වය ගැන සැලකිල්ලක් දක්වලා නැහැ. නොවැම්බර් 25 26 වගේ වෙද්දී වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ගම් වතුර අවදානම් නිවේදන නිකුත් කළා තියෙනවා. ඒ ගැන සැලකිල්ලක් දක්වලත් නැහැ. ඒ වගේම විදේශ මාධ්‍ය විසින් දිගින් දිගටම සුළි කුණාටු තත්ත්වය වාර්තා කරලා තියෙනවා. ඒ ගැන සැලකිල්ලක් දක්වලත් නැහැ. ඒ විදිහට මේ කාලගුණ විද්‍යා අංශ වලින් වාර්තා කරලා තියෙනවා මේ විදිහේ ගම් වතුර අවදානමක් තියෙන වැසි තත්ත්වය ඇති වෙනවා කියලා. මෙතනදී මට නම් පෞද්ගලිකව නිරීක්ෂණය වෙන විදිහට සිද්ධ වෙලා තියෙන්නේ 2019 දී ඒ අර ගහනවා කියලා අනතුරු ඇගවීම් කරලා තියෙද්දි ඒ තරම් ගහයි කියලා හිතුවේ නෑ කියන කතාව කියනවා වගේ මේ අවස්ථාවේදී වෙලා තියෙන්නේ වහිනවා කියන දැනගෙන හිටියා. නමුත් මේ විදියට වහී කියලා හිතුවේ නෑ වගේ තත්ත්වයක් තමයි නිරීක්ෂණය වෙන්නේ. ආණ්ඩුව විවේචනය කරනවා නෙමෙයි කවුරු කරත් වරද හේතුව වෙන්නේ මේ විදිහට වගකීම් පැවරෙන අංශ වගකීම් පැහැර හැරීම තුළ වර්තමාන ආණ්ඩුව ජනතාව තුළ අප්‍රසාදයට පත් වෙලා 2026 2027 වෙද්දී ජනාධිපතිවරණයක් පාර්ලිමේන්තු මැතිවරණයක් ඇවිල්ලා මේ මැතිවරණවලදී ඡන්ද සලකුණු වෙනස් කරන මැතිවරණ වංචාව හරහා දැවැන්ත ඡන්ද සංඛ්‍යාවක් අරගෙන ඒ රෙජිමය ප්‍රමුඛ ඒ පක්ෂ සන්ධානය විසින් නැවත ආණ්ඩු බලය ගත්තොතින් 2028 වෙද්දී පාලන බලයේ ඉන්නේ අය. එතකොට 2028 වෙද්දී ලංකාවට වාණිජ ණය ගෙවන්න වෙන පසුබිම තුලදී නැවතත් 2021 2022 වගේ ආර්ථික කඩාවැටීමක් සැලසුම් සහගතව හදලා නැවතත් රට ආර්ථිකව පරිහානියට පත් කරන පරිසරයක් හැදුවොතින් 2022 දී වගේ යථා තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාවක් ඇති වෙන්න තියෙන ප්‍රමාණය ගොඩක්ම අඩුයි. ජනාධිපතිවරණයකට පාර්ලිමේන්තු මැතිවරණයකට ගමන් කරද්දී වර්තමාන ආණ්ඩුව ගැන ඒ මිනිස්සු තුළ ඇතිවන පිරිහීමේ තත්ත්වය තුළ නැවත අරගලයක් කරන්න පිරිසක් එකතු වෙයි කියලා හිතන්න අමාරුයි. ඒ වගේම 2022 දී ආර්ථිකය යථා තත්ත්වයට පත් කළා කියලා ලේබල් වෙලා ඉන්න සම්මත වෙලා ඉන්න ඒ දැන් ඉන්න ජනාධිපතිට කලින් ජනාධිපති ඒ 2028 වෙද්දී ඒ ඇති වෙන ආර්ථික තත්ත්වය සාධනීකරණයක් කරවතින් ඒ තත්ත්වය හරි කියලා සම්මත කිරීමක් සමාජය හමුවේ කරවතින් 2021 2022 ආර්ථික අර්බුදය හරහා මේ පාර්ශ්ව දෙකේ අරමුණ උන පරිපාලනය වශයෙන් ලංකාව තවත් රටක අර්ධ පරිපාලන තත්ත්වයකට පත් කිරීමේ ඒ සැලසුම 2028 දී නැවත ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම මේ පහුගිය ආණ්ඩුව විසින් ඒ කියන්නේ මේ රෙජිමේ ප්‍රමුඛ ආණ්ඩුව විසින් ලංකාවේ එක ජන කොටසක් බහුලව වාසය කරන ප්‍රදේශවල මැද පෙරදිග ඒ ජනසංහාරයක් සිදු කරන රටේ පුරවැසියන්ගේ දේවස්ථාන ලංකාව තුළ ඒ ජන වර්ගයට අයත් බහුතර ජනතාවක් ජීවත් වන ප්‍රදේශ තුළ ස්ථානගත කිරීම හරහා 2019 දී ලංකාවේ ස්ථාන කිහිපයකදී රටේ ආරක්ෂාව අභියෝගයට ලක් කරලා ඒ සිදු කරපු සිදුවීම් වගේ සිදුවීම් ඒ දේවස්ථාන ආශ්‍රිතව සිදු කරවතින් අනිවාර්යෙන් ඒ මැද පෙරදිග ජනසංහාරයක් සිදු කරන රටේ සහ ඒ රට වටා ඉන්න අනිකුත් බාහිර රටවල් දැවැන්ත විදිහේ කොහොම සාහසික විදිහේ මැදිහත් වීමක් ලංකාවට කරන්න ඉඩ තියෙනවා. ඒ වගේ ජනසංහාරමය තත්ත්වයකට ලංකාවට මුහුණ දීමේ හැකියාවක් නැහැ. එතකොට ඔය වගේ විනාශකාරී තත්ත්වයක් තමයි ඒ රෙජිමේ නැවත ආණ්ඩු බලයට આવුතින් තියෙන්නේ. ඒ නිසා මේ වගේ මේ ස්වභාවික විපත් ඇතිවන තත්ත්ව හමුවේ එහෙම නැත්නම් විවිධ තත්ත්වවලදී
සමස්තයක් විදියට ඒ අය අතේ ලොකු වගකීමක් තියෙන මේ කාල සීමාව තුළදී මේ විදිහට විවිධ හේතු, ඒ කියන්නේ ස්වභාවික විපත් හරි නැත්නම් වෙන වෙන හේතු මත මේගොල්ලන් මේ මහජනතාවගේ ලකුණු කපා ගන්න තත්ත්වයේ වැඩ කරද්දී මේදී ලංකාව තමයි ගිහිල්ලා 2028 වගේ කාලයේ වෙද්දී විනාශ වෙන තැනටපත් වෙන්නේ. ඒ නිසා වර්තමාන ආණ්ඩුව ඇත්තේ දැවැන්ත වගකීමක් තියෙනවා. හේතුව වෙන්නේ මේ රෙජිමේ අතට ලංකාවේ පාලන බලය ගියොතින් නැවත හැරවිය නොහැකි විනාශයක් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම නොවැම්බර් 21 ඉඳලා ආරම්භ කරපු ඒ ආණ්ඩු විරෝධී මහජන රැලි ඊට පහුවෙනින්ද ඉඳලම මේ පටන් ගත්ත මේ නායම් සිදුවීම් හරහාත් මේගොල්ලන් මේ තහවුරු කරන තත්ත්වය වෙන්නේ මේ රෙජිමේ වටා මහජනතාව ඒකරාශී කරන්න දිගටම ස්වභාවික විපත් ඇති කරන තත්ත්වයක්. එතකොට ඔහොම තත්ත්ව තියෙද්දී ආණ්ඩුව Tamanට පැවරෙන වගකීම් වලින් මිදිලා ඒව ගණන් ගන්නේ නැතුව උවමනාවක් නැතුව වැඩ කරන තත්ත්වයක් නම් තියෙන්නේ. ඒ තත්ත්ව ගැන පෙන්වා දීමක් කරන්න වෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව විවේචනය කරනවා නෙමෙයි ඒගොල්ලන්ගේ අතේ තියෙන වගකීම නැවත මතක් කර දීමක් තමයි කරන්නේ. සාමාන්‍ය දත්ත ගන්න ඒ වාර්තා අනුව සාමාන්‍ය කාලගුණ විද්‍යා අංශ වලින් කියනවා මිලිමීටර් මෙච්චර ප්‍රමාණයක වර්ෂාවක් පතනය වෙනවා කියලා. ඒ කියන්නේ වලාකුළු ඝනත්වය අනුව කොච්චර වර්ෂාවක් එනවද කියලා පූර්ව පුරෝකථනය කිරීමේ තාක්ෂණික හැකියාවක් දැනටම ලංකාව සතුව තියෙනවා. එතකොට ඒ වගේ ජලධාරිතාවක් පොළවට වැටුනහම ඒ පොළවට වැටෙන ජලධාරිතාව කළමනාකරණය කර ගැනීමේ හැකියාව තියෙන්න ඕන. උවමනාව තියෙන්න ඕන. උවමනාවක් නැතිකම තමයි මේ සමස්ත මරණ සහ මේ සමස්ත ආපදාවලට හේතුව වෙලා තියෙන්නේ. මම දැක්ක දත්ත නැහැ කියන කතාවක් කියනවා. දත්ත නැති කතාව නම් ඒක නම් බොරුවක්. හේතුව සුලි කුණාටුවක් කියන වචනේ ඒ වචන දෙක තුලම වමනා කරන දත්ත ටික තියෙනවා. සුලි සුලඟක් කියලාත් නෙමෙයි වාර්තා කරලා තියෙන්නේ. වේගවත් සුළං ප්‍රවාහයක් විදියටත් නෙමෙයි වාර්තා කරලා තියෙන්නේ. ඒතර සුලි කුණාටුවක් එනවා කිව්වහම සුලි කුණාටුව කියන වචන දෙක ඇතුළෙම වමනා කරන දත්ත ටික තියෙනවා. ඒ අරත් 25 වෙනි වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කළ තියෙනවා ගම් වතුරකට. එහෙම නිවේදන නිකුත් කරා නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ගම් වතුර ඇති වුනහම ඒ විදිහට අවශ්‍ය කරන පරිසරය සූදානම් කරන්න, සුරෙකුම් මධ්‍යස්ථාන සූදානම් කරන්න අවශ්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරන්න ඒ වගකීම් යුතු අංශ එක්ක සම්බන්ධීකරණයක් කරලා තියෙනවා. ඒව කළත් නැහැ. ඒ වගේම ජලාශය හිස් කරලා තියෙන්න ඕනි. ජලාශය හිස් කරලා තියෙන්න ඕනි කියන කතාවේදී මම දැක්කා මේගොල්ලන්ගේ මේ සේදුම් බලකායෙන් දාලා තියෙනවා කුණාටුව ආවේ නැත්තම් ජලාශය හිස් කරා කියලා ඊළඟට චෝදනා එල්ල කරයි කියලා. ඒගොල්ලන්ගේ කියන කතා අනුව පැහැදිලි වෙන්නේ ඒගොල්ලන් හිතන් ඉන්නේ මේ සුලි කුණාටුවක් කියන්නේ ගහකින් ගෙඩියක් වැටෙන වගේ එකපාරට ඇති වෙන දෙයක් කියලා. අඩුම තරමින් ඒගොල්ලන්ට අවබෝධයක් නැහැ මේක මේ දවස් ගාණක් තිස්සේ කරකැවි තිබිලා ඇති වුණ තත්ත්වයක් කියලා. ඒතකොට ඉදිරි කාලය තුල ආයෙ මොනවා හරි වුණත් ඔච්චරම තමයි. අඩුම තරමින් ඊට දින කිහිපයකට තිබිලා දිගටම ජලාශය හිස් කරා නම් මේ ගම් වතුර අවදානම සම්පූර්ණයෙන්ම වගේ කළමනාකරණය කරගන්න ඊට තිබුණා. හේතුව ලංකාවේ තියෙන ජලාශවල ජලධාරිතාව ගොඩක් වැඩි. වාන්දොරටු වැරලා ඒ අතිරික්ත ජලය පිට කිරීම හරහා තමයි ගම් වතුර තත්ත්වයක් ඇති වෙන්නේ. නමුත් ඒ ටික ජලාශවලට ගබඩා කරගෙන ක්‍රමානුකූලව හිමිහිට මුදා හැරියනම් ගම් වතුර තත්ත්වයක් එන්නෙම නැහැ. එහෙනම් නායම්බල හානි ටික විතරයි තියෙන්නේ. ඒ නිසා ආපදා තත්ත්වය ඇති වුණාට පස්සේදී වුණත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිලධාරීන්ට සහ අනිකුත් රජයේ නිලධාරීන්ට චක්‍රලේඛන නැතිව වැඩ කරන්න හදිසි නීතියවත් අවශ්‍ය වෙලාවට ක්‍රියාත්මක වුණේ නැහැ. හදිසි නීතිය ක්‍රියාත්මක වෙන්න පුළුවන් උපරිම හානිය සිද්ධ වුණාට පස්සේදී. එතන ඉඳලා තමයි චක්‍රලේඛන නැතුව රාජ්‍ය නිලධාරීන් මේ වැඩේට එළඹෙන්නේ. අඩුම තරමින්
මේ විදිය වර්ෂාපතනයක් පතනය වෙනවා. ඒ නිසා ගංවතුර අවදානමක් තියෙනවා. තමන්ට පුළුවන් තමන්ගේ වටිනා කියන බඩු ආරක්ෂිත තැන්වලට ගෙනියන්න කියලා ඒ නිවේදනය දෙන්නවත් මේ වගකීම් පැවරෙන අංශ වැඩ කරේ නැහැ. එතනදී පහසුකම් ඕනේ නැහැ මේ වචන ටික කියන්න. ඒතර පහසුකම් නැහැ කියන කාරණය අවස්ථා කිහිපයකදීම ඒක අසත්‍යයක් කියලා ඔප්පු වෙනවා. හරි විදියට ඒ නිශ්චිත වෙලාවල් වලදී මේ මහජනතාව දැනුවත් නොකරපු හන්දා අද වෙද්දි මිනිස්සුන්ට ඒ මිනිස්සු තමන්ගේ ජීවිත කාලය පුරාම හම්බ කරපු සේසත අද වෙද්දි නැති වෙලා තියෙනවා. ඒ මිනිස්සුට ආයේ මුල ඉඳලම ජීවිතේ පටන් ගන්න වෙලා තියෙනවා. ඒ වගේම ගෙවල් වලට මඩ වැදුනහම ලේසියකට ඒ පරිසරය ආයේ තිබුණ තත්ත්වයට එන්නේ නැහැ. කොච්චර හේදුවත් ඒ ගතිය තියෙනවා. සෑහෙන කාලයක් යනකම් ඒ මිනිසුන්ට ඒ තත්ත්වයට එක්කම තමයි ඉන්න වෙන්නේ. කොහොම වුණත් මේ වගකීම් පැවරෙන අංශ පහසුකම් නැහැ, එහෙම නැත්නම් දත්ත නැහැ. මේ අපදා තත්ත්වය කළමනාකරණය කරගන්න බැරි වුණේ ඒ හේතු නිසා කිව්වත් මෙතන 100%කින් මේගොල්ලන්ගේ වගකීම් පැහැර හැරීමක් කරලා නම් තියෙනවා. නමුත් එක දෙයක් කියන්න ඕන, මේගොල්ලන්ගේ මේ පාලන ස්තර දෙකෙන් පළවෙනි ඉහළ ස්තරය වෙන පරිපාලනය සිදු කරන ඒ කණ්ඩායම බොහොම ශාන්තව ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කරන විදියට සමාජයේ මිනිසුන් අතර හිටියත් ඒගොල්ලන්ගේ දෙවෙනි ස්තරය වෙන ඒගොල්ලන්ගේ මේ ආධාරකරුවන් නියෝජනය කරන කණ්ඩායම, ඒ කියන්නේ මේ සේදුම් බලකායත් අයිති කණ්ඩායම මේ ආපදා තත්වයේදී මේ ආපදා තත්වයන් ගැන වගකීම් බාර වෙන අය 100%කින් වගකීම් පැහැර හැරලා තියෙන නිසා ඒ සිද්ධ වුණු ජීවිත හානි, ඒ වගේම පූර්ණ සහ අර්ධව සිද්ධ වුණු දේපල හානි, රටේ ආර්ථිකය මන්දගාමී වුණ තත්ත්වය, ඒ වගේම ජනතාව අපහසුතාවයට පත් වුණ තත්ත්වය ගැන මේගොල්ලන් වගකීම පැහැර හැරලා තියෙනවා කියන තත්ත්වය පෙන්නලා දෙද්දී තත්ත්වය නේතරම් බරපතල තත්ත්වයක් නෙමෙයි කියලා සාධාරණීකරණය කරන්න හදද්දී සහ රජයේ පාර්ශවයෙන් මේ වගකීම් බාර වෙන අය ඒගොල්ලන් මේ වගකීම් පැහැර හැරලා තියෙනවා කියන තත්ත්වය පෙන්වල දෙන ජනතාවගේ ඉඳලා සමාජයේ ඉහළ අයට මේ සේදුම් බලකායේ සමාජිකයෝ දක්වන ප්‍රතිචාර එක්ක ඒ ප්‍රතිචාර දක්වද්දී ඒගොල්ලන් යොදාගන්න වචන සහ ඒ වචන භාවිතා කරන විදිය අනුව පැහැදිලි වෙන්නේ 2022 අවුරුද්දේ මැයි වෙනකන් හිටපු ඒ රෙජිමේ ඒ දේශපාලනික සාහසික ඒකාධිපතිත්වයට වඩා ඒකාධිපතිත්වයක් මේගොල්ලන්ගේ තියෙනවා කියලා. ආණ්ඩුවේ රාජ පරිපාලනය සිදු කරන නිලධාරීන් ප්‍රජාතන්ත්‍රවාදීව ශාන්තදාන්තව හිටියත් සමාජීයව ඒ 70 80 දශකවල වගේ ප්‍රචණ්ඩකාරීත්වය ඇති කිරීම හරහා අනිත් පාර්ශව මර්ධනය කිරීමෙන් වර්තමාන ආණ්ඩු පාර්ශවය රඳවා ගන්න කරන උත්සාහයක పూర్ව ලක්ෂණ මේ ආපදා තත්ත්වයේදී ඒගොල්ලන්ගේ සේදුම් බලකාය සහ ඒ ආධාරකරුවන්ගේ හැසිරීමේ ඒ ඒකාධිපති ස්වභාවය ඒ සාහසික ගතිය තුල දැනටමත් ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා ඉදිරි කාල සීමාව තුළදී මේ රෙජිමයට ආණ්ඩු බලය ලබා දීමේ අරමුණින් සිද්ධ කරන මේ චන්ද්‍රිකා තාක්ෂණික ප්‍රහාර හමුවේ සිද්ධ වෙන මේ ස්වභාවික විපත් ඉදිරියටත් ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඒ කියන්නේ සුලිකුණාඩු, නායෑම්, ෂණික ගස් කඩා වැටීම්, පොළව ගිලා බැසීම්, ෂණික ගල් පෙරලීම්, ගම් ඉවුරු කඩා වැටීම් මේ වගේ තත්ත්ව ඉදිරියට සිදුවීමේ විභවයක් තියෙනවා. ඒ වගේම මේ තත්ත්ව ඇති කිරීමේ ඒගොල්ලන්ගේ අරමුණ වෙන ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය දිගටම සත්‍යාපනය වේවි, ඔප්පු වේවි. ඒතර ඔය හරහා යම්කිසි හානියක් සිද්ධ වේ. ඔය විදිහට නිර්මාණය කරන සමාජීය පසුබිම එක්ක
2024 අවුරුද්දේදී 103ක ඡන්ද ප්‍රතිශතයක් තිබුණ ඒ රෙජිමේ නියෝජනය කරන පක්ෂ සන්ධානයට 2025 අවුරුද්ද වෙද්දී 109ක ඡන්ද ප්‍රතිශතයක් අගයකට ගෙනාවා වගේ 2026 අවුරුද්ද වෙද්දී ඡන්ද ප්‍රතිශතය 127ක අගයකට ගෙනාවොතින් එතන ඡන්ද ලක්ෂ 27කට අධික ප්‍රමාණයක ඡන්ද සංඛ්‍යාවක් තියෙනවා. එතකොට ඒ වගේ ඡන්ද සංඛ්‍යාවක් මේ ඡන්ද සලකුණු වෙනස් කරන මැතිවරණ වංචාව හරහා මේ අයට ආණ්ඩු බලය දීමේ අවශ්‍යතාවය තියෙන ඒ ප්‍රහාර රටවල් විසින් හැදුවොතින් ඒ తত্ত্বය ලංකාව තුල ආණ්ඩු පක්ෂයෙන් පස්සේදී ඊළඟට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් හිමි පක්ෂයේ ස්ථානය ලබා ගැනීමක් සිද්ධ වෙන්නේ. ඒ විදිහේ පරිසරයක් නිර්මාණය වුණාම ඊළඟට ඒගොල්ලන්ට තියෙන්නේ ආණ්ඩු බලය ලබා ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරණයකට හරි පාර්ලිමේන්තු මැතිවරණයකට හරි ආණ්ඩුව විසිරවා හැරීම. ඒ වෙනුවෙන් දැනටමත් දැන් ඉන්න ජනාධිපතිට කලින් ජනාධිපති නැවත පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සූදානමක් ගැන කතිකාවතක් සමාජය තුළ තියෙනවා. ඒ විදිහට දැන් ඉන්න ජනාධිපතිට කලින් ජනාධිපති පාර්ලිමේන්තුවට ගෙනල්ලා සමාජීයව වර්තමාන ආණ්ඩුවට විරුද්ධව මහජන මතයක් හැදුවොත් වර්තමාන ආණ්ඩුවට ඒ දැන් ඉන්න ජනාධිපතිට කලින් ජනාධිපතිට පාර්ලිමේන්තු බලය හරහා ජනාධිපති ධුරය ලබා දෙන්න සිද්ධ වෙනවා. මේ ක්‍රියාව තුළදී ඊළඟට එළඹෙන පළාත් සභා මැතිවරණයේදී ලංකාව පුරා තැනින් තැන මේ දක්වා පැවැත්වුණු සමෝපාකාර ඡන්ද විමසීම්වලදී වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන ඒ පක්ෂ සන්ධානයෙන් ඉදිරිපත් වුණු අපේක්ෂකයන්ට කිසිදු නියෝජනයක් නැතිවන විදියට බහුතරයක් සමෝපකාර ආයතනවල ප්‍රතිඵල වාර්තා වීම තුළ ඊළඟට එළඹෙන පළාත් සභා මැතිවරණයේදී මේ වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ සන්ධානයට මේ දක්වා එයාට තිබුණු ඒ 103ක ඡන්ද පදනමට අදාළ ඒ ඡන්ද සංඛ්‍යාවත් නොලැබෙන සමාජීය පසුබිම දැනටමත් හදලා අවසන්. ඒ නිසා වර්තමාන ආණ්ඩුවට 2026 පළාත් සභා මැතිවරණයේදී 3 වෙනි තැනට හෝ 4 වෙනි තැනට ඡන්ද ප්‍රමාණය ඡන්ද සංඛ්‍යාව නිර්මාණය කරෝතින් සහ මේ රෙජිමය නියෝජනය කරන පක්ෂ සන්ධානයට ඊට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් නිර්මාණය වුණොතින් එතනදී සමාජීය ඒ මැතිවරණ ප්‍රතිඵලය අනුව පළවෙනි තැනට ඒ රෙජිමය නියෝජනය කරන පක්ෂ සන්ධානයට ඡන්ද සංඛ්‍යාව ලැබිලා තියෙනවා. එතකොට එහෙම පරිසරයක් නිර්මාණය වුණාම ඊළඟට ඒගොල්ලන් උත්සාහ කරන්නේ ජනාධිපතිවරණයකට හරි පාර්ලිමේන්තු මැතිවරණයකට හරි ආණ්ඩුව විසිරවා ගැනීමට පරිසරය නිර්මාණය කර ගැනීම. ඒ නිසා මේ ඡන්ද සලකුණු වෙනස් කරන මේ මැතිවරණ වංචාවත් එක්ක ඒ වගේම සමාජය තුළදී ජාතිවාදය, ආගම්වාදය, ස්වභාවික විපත්, ත්‍රස්තවාදය, පාතාල ක්‍රියාකාරකම් මේ කියන තත්ත්වයන් එක්ක ඇති කරන ඒ සමාජීය පරිසරයත් එක්ක සහ මේ මැතිවරණ වංචාවත් එක්ක 2026 පළාත් සභා මැතිවරණයේදී දැවැන්ත විපර්යාසයක් සිදු කිරීමේ ප්‍රවණතාවයක් දැනටමත් මේ තියෙන පරිසරය තුළදී මේ තියෙන තොරතුරු පරාසය තුළදී සිද්ධ වෙන බවට තහවුරු කරලා තියෙන්නේ. එතකොට එහෙම පරිසරයකදී දැන් ඉන්න ජනාධිපතිට කලින් ජනාධිපති පාර්ලිමේන්තුවට ගෙනල්ලා සමාජීය මහජන විරෝධය නිර්මාණය කරලා ඒ කලින් හිටපු ජනාධිපතිට නැවත පාර්ලිමේන්තු බලය හරහා ජනාධිපති ධුරය ලබා දෙන්න සිදු වුණොත් එහෙම තත්ත්වයක් තුලදී ඒ ජනාධිපති බොහොම අඩු කාලයකදී අනිවාර්යෙන් පාර්ලිමේන්තු මැතිවරණයකට හරි ජනාධිපතිවරණයකට හරි ආණ්ඩුව විසිරවා හරිනවා. ඒ විදිහට ආණ්ඩුව විසිරුවාම කොහොමත් ඒ වෙද්දී
සමාජය තුළ අර කලින් කියපු හේතු ලයිස්තු එක්ක බහුතර ජනමතය මේ රෙජිමය නියෝජනය කරන පක්ෂ සන්ධානයට හිමි වෙලා තියෙනවා. 2019 ජනාධිපතිවරණයේදී ඇති කරපු තත්ත්වයට සමාන තත්ත්වයක් බොහෝ දුරට තියෙන්න ඉඩ තියෙනවා. 2019 දී ත්‍රස්තවාදය කියන අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන විතරයි ඒ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න පසුබිම හදාගත්තේ. නමුත් මේ ජනාධිපතිවරණය හරි පාර්ලිමේන්තු මැතිවරණය හරි වෙනුවෙන් පැති කිහිපයක් ඔස්සේ ඒ පරිසරය නිර්මාණය කර ගැනීමක් සිදු කරන්න. ඒ නිසා ස්ථාවර වුණු තත්ත්වයක් තමයි ඉදිරි කාල සීමාවෙදී පවතින්නේ. ඒ විදිහේ තත්ත්වයක් තුලදී ජනාධිපතිවරණයක් හරි පාර්ලිමේන්තු මැතිවරණයක් හරි පවත්වන්න ආණ්ඩුව විසිරුවල තිබුණොත් මේ ඡන්ද සලකුණු වෙනස් කරන මැතිවරණ වංචාව හරහා ඊළඟ පාර්ලිමේන්තුවකට 3/2ක බලයක් ලැබෙන විදිහේ ඡන්ද සංඛ්‍යාවක් සහිතව ඊළඟට පැවැත්වෙන ජනාධිපතිවරණයකදී හරි පාර්ලිමේන්තු මැතිවරණයකදී හරි ඒ නියමිත ඡන්ද සංඛ්‍යාව ඉක්මවන ඡන්ද සංඛ්‍යාවක් නිර්මාණය කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. හේතුව වෙන්නේ 2019 පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ 3/2ක බලය හිමි වෙන විදිහට තමයි ඒ ඡන්ද සංඛ්‍යාව නිර්මාණය කළ තියෙන්නේ. ඒ තත්ත්වයම 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදීත් වාර්තා වෙනවා. ඒ නිසා ඊළඟට එන පාර්ලිමේන්තුවකත් පාර්ලිමේන්තුවේ 3/2ක බලය තියෙන පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන්න ඡන්ද සංඛ්‍යාව නිර්මාණය කරයි කියන පුරෝකථනය සිදු කිරීමේ හැකියාව තියෙනවා. එහෙම තත්ත්වයක් නිර්මාණය වුණහම 2028 වාණිජ ණය වාරික ගෙවන්න තියෙන පසුබිම තුල මේ රෙජිමේ නියෝජනය කරන පක්ෂ සන්ධානයක් ආණ්ඩු බලයේ හිටියොත් 2021 2022 අවුරුදුවලදී ආර්ථික අර්බුදයක් නිර්මාණය කිරීම හරහා ඒ විදේශීය රටවල් ඒ සිදු කරගන්න හදපු ඒ සැලැස්මේ උත්සාහය නැවත වතාවක් ක්‍රියාත්මක කරන්න උත්සාහ කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. හේතුව වෙන්නේ ලංකාවේ රාජ්‍ය පරිපාලනයට අර්ධව මැදිහත් වෙන්න විදේශීය රටවල් වලට තියෙන හොඳම ක්‍රමය වෙන්නේ ලංකාවේ අස්ථාවරත්වයක් හදලා ඒ අස්ථාවරත්වයට පිහිට වෙන විදියට ලංකාවේ පරිපාලනයට එහෙම නැත්නම් ලංකාවේ ක්‍රියාකාරීත්වයට මැදිහත් වීම තමයි ඒ රටවල් වලට තියෙන හොඳම ක්‍රමය. මේ දක්වා ගෝලීය මට්ටමින් ගත්තත් මේ ප්‍රහාරක රටවල් ඒ අර්බුදකාරී තත්ත්වයන් තියෙන රටවල් වලට පිහිට වෙන ස්වභාවයෙන් උදව් කරන ස්වභාවයෙන් ඇවිල්ලා තමයි ඒ රටවල් ඒ තියෙන තත්ත්වයටත් වඩා අස්ථාවර තත්ත්වයට පත් කරලා තියෙන්නේ. ගෝලීය මට්ටමින් ගත්තත් වර්තමානයේ වෙද්දී පවතින ක්‍රමය ඒක. ගොඩක් වෙලාවට ඒ විදේශීය රටවල් මේ බටහිර සන්ධානය සහ ඒ මිත්‍ර පාක්ෂික රටවල් වල මැදිහත් වීම ඒ වගේ අස්ථාවර රටවල් වලට ලැබෙද්දී ගොඩක් බයක් දක්වනවා. හේතුව විදියට ඒගොල්ලන් පෙන්වලා දෙන්නේ ඊට කලින් ඒ විදිහට උදව් කරන විදියට ඇවිල්ලා පිහිට වෙන විදියට ඇවිල්ලා අස්ථාවර කරපු රටවල් වලට සිදු වුණ දේම ඒ විදියට ඒ රටවල් වලටත් උදව් කරන විදියෙන් පිහිට වෙන විදියෙන් ඇවිල්ලා සිදු කරයිද කියන දානම් තත්ත්වය තමයි ඒ අය පෙන්වලා දෙන්නේ. ඒ නිසා ලංකාවටත් ඔය තත්ත්වය ඇතිවීමේ ඉඩක් තියෙනවා. හේතුව ඒක තමයි ගෝලීය ප්‍රවණතාවය. ඒ විදියට ලංකාවේ ආර්ථික අර්බුදයක් 2021 2022 වගේ අර්බුදයක් ආයිත් 2028 දී ඒ වාණිජ ණය වාරික ගෙවන්න තියෙන පරිසරය තුලදී ණය ගෙවීමේ නොහැකියාවත් අවස්ථාවාදීව යොදාගෙන ආර්ථික බිඳවැටීමක් ආර්ථික පරිහානියක් ඇති කරලා ඇති කරෝතින්
2021 2022 අවුරුදුවලදී ඒ ක්‍රියාත්මක කරගන්න උත්සාහ කරපු සැලසුම 2028 දී නැවතත් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. 2022 දී අරගලයක් හරහා ඒ තත්ත්වය විසඳුවත් 2028 වෙද්දී අරගලයක් හරි ඒ වගේ වෙනත් වැඩසටහනක් යටතේ ඒ ඇතිවෙන ආර්ථික අර්බුදය විසඳීමේ හැකියාවක් ඇති වෙන්නේ නැහැ. හේතුව වෙන්නේ ඊළඟ අවුරුද්දේදී හරි නැත්නම් 2027 අවුරුද්දේදී හරි ආණ්ඩු මාරුවීමක් සිද්ධ වුණොතින් ඒ ආණ්ඩු මාරුවීම තුළ 2022 අරගලය සිදු කරපු ප්‍රධාන පාර්ශ්වයක් වෙන වර්තමාන ආණ්ඩුවට තියෙන මහජන ප්‍රසාදය ඒ අයගෙන් ඉවත් වෙනවා. ඒ මහජන ප්‍රසාදය ඉවත් වීම තුළ නැවත අරගලයක් කරන්න පිරිසක් එකතු වෙන්නේ නැහැ. ඒ වගේම ඒ විදිහේ මොන තරාතිරමක හරි ආණ්ඩු විරෝධී මේ රෙජිමේ අය ආණ්ඩුවක් පරිපාලනය කරන 2028 අවුරුද්ද වෙද්දී ඒ විදිහේ ආර්ථික අර්බුදයක් ඇවිල්ලා ඒ ආර්ථික අර්බුදයට එරෙහිව 2022 වගේ මොන මට්ටමක හරි මහජන විරෝධයක් ආවොතින් ඒ මහජන විරෝධී තත්ත්වය මේ අය සමතයකට පත් කරගන්නවා. ඒ කියන්නේ 2022 අවුරුද්දේදී මේගොල්ලන් වරද්දාගත්තේ අරගලයට පහර දීම හරහා. ඒ අවුරුද්දේදී ඒ වෙන් කරලා දීපු ස්ථානයක ඒ අය ඒ විදියට පවත්වාගෙන යන අවස්ථාව දුන්නා නම් මහජන සහභාගීත්වයේ අඩුකම තුළ ඒ අරගලය ඉබේම නතර වෙන්න ඉඩ තිබුණා. නමුත් අය පහර දීමේ තත්ත්වය තුළ තමයි ඒ අරගලය අවසානයක් දක්වා ඇවිල්ලා කෙලවර වුණේ. 2028 අවුරුද්ද වෙද්දී ආර්ථික අර්බුදයක් හමුවේ මොන මට්ටමක හරි මහජන විරෝධයක් ආවත් 2022 දී ඒ අය සිදු කරපු වරද සිදු කරගන්නේ නැතුව ඒ තත්ත්වය කළමනාකරණය කරගන්න තියෙන ඉඩකඩ වැඩි. මොන විදිහේ ආර්ථික අර්බුදයක් ආවත් ඒ ආර්ථික අර්බුදයට ස්ථායීව මුහුණ දෙන්න පුළුවන් මට්ටමේ දේශපාලනික ස්ථාවරත්වයක් 2028 වෙද්දී ඒ ආණ්ඩුවට තියෙනවා. එතකොට ඔහොම පරිසරයක් තියෙන දේශපාලනික තත්ත්වයකදී නැවත 2021 2022 වගේ ආර්ථික බිඳවැටීමක් ඇති කරෝතින් 2021 2022 අවුරුදු වල වගේ ඒ සිදු කරන්න උත්සාහ කරපු ඒ විදිහේ ආර්ථික පරිහානියක් සිදු වුණොතින් සහ ඒ ආර්ථික පරිහානියට උදව් කිරීමේ ස්වරූපයෙන් ඒ ආර්ථික පරිහානිය සමතයකට පත් කිරීමේ ස්වරූපයෙන් විදේශ රටක් මේ ප්‍රහාරක රටක් ලංකාවේ පරිපාලනයට අර්ධව මැදිහත් වෙන්න අවශ්‍ය පරිසරය හදාගත්තොතින් ජනමත විචාරණයක් කරහා ඒ තත්ත්වය සමත කර ගැනීමේ හැකියාවකුත් ඒ අයට තියෙනවා. සමස්ත ක්‍රියාවලියක් තුළ වැඩසටහනක් තුළ ලංකාව පරිපාලනමය වශයෙන් ලංකාව ඒ ප්‍රහාරක රටක අර්ධව යැපෙන මට්ටමකට පත් කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම මේ වෙද්දී ලංකාවේ බහුතරයක් මුස්ලිම් ජනතාව වාසය කරන ප්‍රදේශවල මැද පෙරදිග ජනසංහාරයක් සිදු කරන රටේ පුරවැසියන් වාසය කරන දේවස්ථාන ඉදි කරලා තියෙනවා. ඒ වගේම ඒ දේවස්ථානවලට රජයෙන් ආරක්ෂාව පවා ලබලා දීලා තියෙනවා. ඒ දේවස්ථාන ආශ්‍රිතව 2019 මුල් කාර්තුවේ එක්තරා දිනයකදී සිදු කරපු සිදුවීම් මාලාව වගේ සිදුවීම් කිහිපයක් ඒ දේවස්ථාන ආශ්‍රිතව සිද්ධ කළොතින් ඒ දේවස්ථානවල රැඳී ඉන්න ඒ පුරවැසියන් අයිති රට වෙන ඒ මැද පෙරදිග ජනසංහාරයක් සිදු කරන රට ඒ රටේ පුරවැසියන් වෙනුවෙන් පෙනී ඉඳීමේ පදනම මත ලංකාවට
දේශපාලනික වශයෙන් සහ මිලිටරි වශයෙන් මැදිහත් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ මැද පෙරදිග ඒ ජනසංහාරයක් කරන රට ගත්තත් මේ වෙද්දි ඒ කලාපීයව තියෙන වෙනත් රටවලට ඒ රටේ පුරවැසියන් නොවන නමුත් ඒ රටේ මිත්‍ර පාක්ෂික කණ්ඩායම් විදිහට සැලකෙන ජන කොටස් වලට පෙනී ඉන්න පදනමින් මිලිටරි ප්‍රහාර දියත් කරපු අවස්ථා මේ වෙද්දිත් වාර්තා වෙනවා. ඒ විදිහට ඒ රටේ පුරවැසියන් නොවන ඒ රටේ මිත්‍ර පාක්ෂික ජන කණ්ඩායම් වලට සහාය දක්වන්න ඒගොල්ලන්ට වෙනුවෙන් පෙනී ඉන්න පදනමින් අසල්වාසී රටවලට මිලිටරි ප්‍රහාර එල්ල කරන පසුබිමක් තුල ලංකාවේදී ඒ රටේ පුරවැසියන් වාසය කරන ඒ වගේ ස්ථානයකට ප්‍රහාරයක් සිද්ධ වුණොත් අනිවාර්යයෙන්ම දැවැන්ත මැදිහත් වීමක් ලංකාව ඇතුළේ සිද්ධ කරනවා. 2024 දක්වා පැවතුණු ඒ රිජිමය නියෝජනය කරන ඒ ආණ්ඩුවෙන් ඒ ස්ථානවලට ආරක්ෂාව දීමේ පරිසරය හරහා තහවුරු වෙන්නේ දැවැන්ත විනාශයක් කිරීමේ මූල බීජ තමයි ඒ ස්ථානවල ස්ථානගත කරලා තියෙන කියලා. ඒ නිසා අනාගතයේ දැවැන්ත විනාශයක් කරන්න නිර්මාණය කරලා තියෙන මූල බීජ විදියට ඔය පවතින ස්ථාන හරහා නුදුරු අනාගතයේදීම දැවැන්ත විනාශයක් ලංකාව තුළ සිදු කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. එහෙම සැලැස්මක් නැත්තම් ඒ ස්ථාන බහුතර මුස්ලිම් ජනතාව වාසය කරන ප්‍රදේශවල ස්ථානගත කරලා එතනිනුත් එහාට රජයෙන් ආරක්ෂාව දීලා රාජ්‍ය අනුග්‍රහය ඒ තැන්වලට තියෙනවා කියන තත්ත්වය තහවුරු කරන්න හේතුවක් නැහැ. ඒ වගේම වර්තමාන ආණ්ඩුව විසින් විදේශීය රටක් එක්ක අත්සන් කරපු ජනතාවට ප්‍රසිද්ධ නොකරන කිවිසුමක ලංකාව තුළ මිලිටරි බේස් ඉදිකිරීමේ අවසරය එකඟතාවය ලබා දීමක් සිදු කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ කිවිසුම ප්‍රසිද්ධ කරන්නවත් නැහැ. නමුත් ඒ මිලිටරි බේස් ඉදි කරන්න එකඟතාවය පළ කරලා තියෙනවා කියලා පාර්ශව කිහිපයකින්ම තොරතුරු වාර්තා වෙනවා. ඒ විදිහේ මිලිටරි බේස් ඉදිකිරීම ලංකාව තුළ සිද්ධ වුණොත් සහ විදේශීය හමුදා ලංකාව තුළ ස්ථානගත කරොත් දැවැන්ත ජනසංහාරයක් ලංකාව තුළ සිද්ධ වෙනවා. 2025 දී සිද්ධ වුණු අරුගම්බේ සිද්ධිය ගත්තත් ඒ සිද්ධියේදී අගතියටපත් උනේ ඒ මැද පෙරදිග ජනසංහාරයක් සිදු කරන ඒ රටේ පුරවැසියන්. නමුත් ඒ තත්ත්වයට අදාළව පළමුවෙන්ම නිවේදන නිකුත් කළේ ඒ බටහිර තියෙන රටක්. ඒ බටහිර රටේ නිවේදන නිකුත් කරද්දිත් ලංකාවේ රජයට දැනුම් දීමක් නැතුව තමයි නිවේදන නිකුත් කරන්නේ. එහෙම පරිසරයක් තුලදී ඒ විදිහේ තත්ත්වයක් වර්තමානයේ තුල තියෙද්දිත් ඒ රටවල් වලට ප්‍රහාර සඳහා ආධාර අනුබල සැලසුම් ලබා දෙන මේ රෙජිමය ආණ්ඩු බලයේ ඉන්න ආණ්ඩුවකදී ඒ වගේ රටකින් මිලිටරි වශයෙන් ලංකාව තුළ සිදුවීම් සිදු කරන්න තියෙන ප්‍රවණතාවය ඉතාමත් වැඩි. ඒ නිසා සුළු පරිමාණයෙන් උනත් මේ දේශපාලනික වශයෙන් මේ ලංකාව ගමන් කරන දිශානතිය තුළ 2028 වෙද්දී ලංකාව තුළ මේ දේශපාලනික පරිසරය හැදිලා තිබුණොත් නැවත ආපසු හැරවිය නොහැකි යථා තත්ත්වයට පත් කරන්න බැරි විදිහේ දැවැන්ත ජනසංහාරයක මට්ටමක විනාශයක් තමයි ලංකාවට තියෙන්නේ. ඒ නිසා මේ මැතිවරණවල ඡන්ද සලකුණු වෙනස් කරන මැතිවරණ වංචාව හමුවේ ලංකාවට විනාශයක් සිදු කිරීමේ අරමුණින් සිදු කරන වැඩසටහනක් තමයි මේ මැතිවරණ ඡන්ද සලකුණු වෙනස් කරන මැතිවරණ වංචාව හරහා
ලංකාව කේන්ද්‍ර කරගෙන සිද්ධ වෙන්නේ. 2019 දෙසැම්බර් වලින් ඉඳලා 2022 අප්‍රේල් දක්වා ලංකාවේ විධායක බලය මෙහෙයවපු ඒ රෙජිමයට ඒ රෙජිමය නියෝජනය කරන පක්ෂ සන්ධානයට මැතිවරණවල ඡන්ද සලකුණු වෙනස් කරන මැතිවරණ වංචාව හරහා ඡන්ද සලකුණු නිර්මාණය කළා ආණ්ඩු බලය ලබා දීමේ ඒ ප්‍රහාරක රටවල අරමුණු වෙන්නේ 2028 වර්ෂයේදී අවස්ථාවාදීව ඇති කරන ආර්ථික අර්බුදයක් හරහා ලංකාවේ පරිපාලනයට අර්ධව මැදිහත් වීම හරහා එතන ඉඳලා ඇති කරන ක්‍රියාදාමයක් තුළ නැවත යථා තත්ත්වයට පත් කරන්න බැරි දැවැන්ත විනාශයක් ලංකාවට සිදු කිරීමේ අරමුණ තමයි මේ ප්‍රහාරක රටවල අරමුණ වෙන්නේ. ඒ නිසා මේ ඡන්ද සලකුණු වෙනස් කරන මැතිවරණ වංචාව හරහා මේ රෙජිමයට ආණ්ඩු බලය ලබා දීම කියන්නේ ඒ ප්‍රහාරක රටවල් විසින් ඒ ලංකාවට ඒ අය සිදු කරන්න බලාපොරොත්තු වන ඒ දැවැන්ත විනාශය වෙනුවෙන් මූලික පරිසරය නිර්මාණය කර ගැනීම තමයි ඒ අය මේ රෙජිමයට ඡන්ද සලකුණු නිර්මාණය කර දීම හරහා සිදු කරන්නේ. චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු තාක්ෂණික ක්‍රියාවලිය හරහා සිදු කරන තවත් එක ප්‍රහාරක ආකාරයක් වෙන රහසිගත ඡන්ද විමසීම් වලදී ඡන්ද සලකුණු වෙනස් කරන මැතිවරණ වංචාවක් සිදු වන බව හඳුනා ගන්න පුළුවන් අවස්ථා සහ ලංකාවට අදාළව ඒ වගේ මැතිවරණ වංචාවක් සිදු කිරීමේ අරමුණු ওই විදිහට තමයි පැහැදිලි කිරීමේ හැකියාව තියෙන්නේ.